අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩමවා වදාලේ රැගෙන බෞද්ධ දර්ශනය. උන්වහන්සේ ආගමක් ගෙනාවේ නැහැ. ඒ වෙනකොට ආගම් තිබුණේ ලංකාවේ. යක්ෂ දේව නාග වාගේ ගෝත්‍රිකයන්ට අනුගත ආගම් තිබ්බා. ඒ අනුව සැකසුණු සංස්කෘතියකුත් තිබ්බා. ඒ හුරුව මේ ලංකා භූතලයේ මිනිස්සුන්ට තියෙනවා. ඒ මත ලැබපු සැප ඒ ඥානවල තියෙනවා. එනිසා බෞද්ධ දර්ශනය යටපත් වෙන වේගය වැඩි, ආගම ඉස්මතු වෙලා එනවා ඔබ අතරේ. දැන් මේ වන විට බෞද්ධ දර්ශනය බොහෝමයක්ම මානව ජීවිත වලින් ඈත් වෙලා ආගමික දෘෂ්ටියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ අපේ නායක හාමුදුරුවනේ, පඬිත හාමුදුරනේ මේ බණ අහන්න ඇවිල්ලා ඉන්න සියලු දෙනාම මිත්‍යා දෘෂ්ටිකයි. නුවර උඩබෝමළුවේ මේ වෙලාවේ ඉන්න සියලු දෙනාම මිත්‍යා දෘෂ්ටිකයි කියලා මට දැනෙනවා, හැඟෙනවා. සත්‍යමත් ඒකමයි. ස්වාමීන් වහන්සේ අපි මිත්‍යා දෘෂ්ටික නෑනේ කියලා ඔබට හිතෙනවා ඇති. සමහර විට දුකක් දැනෙනවා ඇති. මට කියන්නකො මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා? වැරදි දැකීම. මොනවද? වැරදියට දැකලා තියෙන්නේ මොනවද? හරිද? වැරදි කියලා දැකලා. වැරදිද? හරි කියලා දැකලා. දෙකම වැරදිනේ. වැරදිද හරි කියලා දැකීමත්, හරිද වැරදි කියලා දැකීමත් දෙකම වැරදි. ඒ දැකීම් දෙකම වැරදි නිසා තමයි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ. ඔබ ළඟ ඒ ගතිය තියෙනවද නැද්ද? මම එක උදාහරණයකින් පෙන්නන්නද? ගොඩාක් වෙලා කියන්නේ නැතුව මම එක උදාහරණයකින් පෙන්නනවා. බෞද්ධ දර්ශනයට අනුව, හෙළ සංස්කෘතියට අනුව, මානව විද්‍යාවට අනුව අම්මද උතුම් බිරිඳද? 100%ම අම්මා කියලා කියනවනේ. ඒක හොඳයි. 100% දෙනාම අම්මා කියලා ඒක අනුමත කරන එක, එහෙම උත්තරයක් දෙන එක හොඳයි. මං කියවනේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ආය තර්කයක් නැහැනේ. දැන් උතුම් අම්මා කියලා ඔබ කිව්වා. මම දැන් ඔබෙන් අහනවා මෙහෙම. අම්මා උතුම් නම් ඇයි අම්මට සලකන්නේ නැත්තේ? සියලුම පිරිමි මන් දිහා බලන්නකෝ. සියලුම පිරිමි මන් දිහා බලන්න. ඔබ උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ තිස්සේ එළි වෙනකන් විවිධ වෘත්තීන්හි නියැලිලා, රැකී ආරක්ෂා කරලා, ජීවන උපායන්ගේ යෙදිලා, හරි හම්බ කරන වස්තුවෙන් වැඩි කොටසක් වියදම් කරන්නේ අම්මා සන්තෝෂ කරන්නද නෝනා සන්තෝෂ කරන්නද? ආන්දගේ න්‍යාය බෑ. උත්තරයක් කිව්වා නම් හරි.
පැහැදිලි කාරණේ ගෑණිව සන්තෝෂ කරන්නනේ වැඩි කොටසක් වැය කරන්නේ. එතකොට අම්මා උතුම් කියන එක වාක්‍යයක් විතරද? ඈ? කොයි එක ප්‍රායෝගික ලෝකයට එනකොට නෑනේ. තරුණ පහේ තලත්තෑනි කාන්තාවෝ කොහොම හරි ඔබ රඳවගෙන ළඟ තියාගෙන ඉන්නවා. අම්මලාවයි තාත්තලාවයිනේ මහලු නිවාස වලට දාලා තියෙන්නේ. බිරිඳට වඩා අම්මව තුන්නම් ගෑණිව ගිහිල්ලා මඩුවකට දාලා අම්මව ගේන්න තිබ්බන්නේ. ඈ? ඒ පිරිමින්ගේ පැත්තෙන් සියලුම කාන්තාවෝ අම්මාවරුනේ. දරුවන් බිහි කළ සියලුම කාන්තාවෝ අම්මාවරු. සැමියාගේ අම්මා නෙමෙයිද? එතකොට මේ ලෝක ඉතිහාසයේ පුරාවටමත් වර්තමානයේ අදත් නැන්දම්මාව කණ්ඩ හදන්නේ මොකද? ස්වාමීන් වහන්සේ හැම ගෑණිම එහෙම නෑනේ කියලා. දැන් ඔහොම එකක් එනවා මන් දන්නවා. හැම ගෑණිම එහෙම නෑනේ. හැබැයි බිරිඳට උඩින් තියාගෙන සලකන අම්මා කෙනෙක් ඉන්න ගෙදරක් මේ ඇවිල්ලා ඉන්න අය අතරේ නෑ. ඔව් මම ඒක දන්නවා. මං ඒකයි කිව්වේ ඔබ මිත්‍යා දෘෂ්ටිකයි කියලා. පැවිදි ජීවිතයද උතුම් ගිහි ජීවිතයද? අවබෝධයෙන්ම කිව්වේ පැවිදි ජීවිතය උතුම් කියලා ඔබ අවබෝධයෙන්මද කිව්වේ? නේද කියන්නේ මෝඩ රැළ අවබෝධයෙන්මලු කිව්වේ. පැවිද්ද උතුම් කියලා අවබෝධ වුණා නම් ඔතන ඉන්නවද? අවබෝධ වෙච්ච අය මෙතන ඉන්න එපා. ඈ? පැවිද්ද උතුම් කියලා අවබෝධ වුණා නම් ඔය නරා වලේ ඉන්නේ නෑනේ. ඔය නරකාදී ඉන්නේ මෙතෙන්ට එනවා. ඔබ ගෑණි මිනිහාගේ නැට්ටෙන් අල්ලගෙන මිනිහා ගෑණිගේ නැට්ටෙන් අල්ලගෙන ඒක අතාරින්නේ නැතුව පැවිද්ද උතුම්ලු. දේපල ඉඩ කඩන් යාන වාහන රන් රිදී මුතුමැණික් රාගික කෙලස් බර ලෝකේ කකා ඇවිදිමින් පැවිද්ද උතුම්ලු. ඔය පැවිද්ද උතුම් කියපු එක ගෑණියෙක්වත් පුතෙක් මහාන කෙරුවා? පැවිද්ද උතුම් කියපු අය අතරේ පුත්තු මහාන කරලා මේ ශාසනයේ চিරාත් කාලයක් 5000ක් කල් දසදහසක් කල් ජීවමානව මේ සම්බුදු සසුන බිහි වෙන පරපුරට නිර්වාණ මාර්ගය දකින්නට ඉඩ ඇති ලෝකයක් තනන්න උන්වහන්සේලාට දිරිය ලැබේවා කියලා එකතු කළාද? ගෝණි පඩංගුවාගේ හං ඇකිලෙනකන් ඇට දිරනකන් නහරවැල් වේලිලා ස්නායු මැරිලා කන වෙලා බීරි වෙලා එක තැන් වෙනකන් අපි ආපු ගමනේ තවමත් අම්මේ අන්දයි අපච්චි තවමත් අපි අන්දයි තමයි. ජීවිතේ දැකලා නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. අපි අහලා තියෙනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං.
මොකද කියන්නේ? තුනුරුවනේ සරණ හැර අන් සරණක් නැහැ. දැන් ඔබට සරණ පිණිස තුනුරුවන් ඉන්නවා නේද? තුනුරුවනේ සරණ ඔබට මොකටද? තුනුරුවනේ සරණ අපට මොකටද? මේ සංසාර ගමනේ විඳින සියලු දුක් නැති කර ගැනීම සඳහා මඟ දකින්නට තුනුරුවනේ සරණ අපට අවශ්‍යයි. අපටනේ අවශ්‍ය. එතකොට අපේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්න නම් මහන්සි වෙන්න ඕනේ. අපිනේ නේද? අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට සරණ හැර අන් සරණක් නැහැ. තුනුරුවන් අපිට සරණ පිණිස හිටියට අපි ලෑස්ති නැත්තම් ඒ සරණ ලබන්න. ඔබ ලෙඩෙක් හැටියට ලෙඩක් හැදුනාම ලෙඩක් හැදුනා කියලා දැනගෙන වෙදෙක් ගාවට යනවා. වෙදා බලලා ලෙඩේට බෙහෙත් දෙනවා. එතකොට ලෙඩා මොකද කරන්න ඕනේ? වෙදාගේ උපදෙස් පරිදි බෙහෙත් ටික බොන්න ඕනේ. සුනාත ධාරේත චරාත ධම්මෝ. හොඳට අහගෙන ඉඳලා අවබෝධයට අරගෙන අවබෝධයට ගත්ත දේ ක්‍රියාවට නම්වන්න ඕන. එතකොටයි ලෙඩේ හොඳ වෙන්නේ. ලංකාවේ ලෙඩේ හොඳ වෙච්ච බවක් මට පේන්න නෑ මේ මානව සමාජයේ ඇතුලේ. මොකද්ද ඔයාලට තියෙන ලෙඩේ? තුනුරුවන් පාවිච්චි කරලා හොඳ කරගන්න තියෙන ලෙඩේ මොකද්ද ඔබට? පිස්සු. බුදුහාමුදුරුව අනුදැන වදාරනවා සබ්බේ පුතජ්ජනා උම්මත්තක. සියලුම කෙලෙස් බර අයට මොකක් හරි පිස්සුවක් තියෙනවා. මොකක්ම හරි පිස්සුවක් තියෙනවා. ඔබ බලන්නකො ඔබට මොකක් හරි පිස්සුවක් නැද්ද කියලා. ගෑණි වෙලාවකට මිනිහට කියනවා මේ මිනිහට පිස්සුද කොහෙද කියලා. මිනිහා ගෑණිට කියනවා මේ ගෑණිට නම් පිස්සුද කොහෙද කියලා. දෙමව්පියෝ දරුවන්ට කියනවා මේ ළමයිට පිස්සුද මන් දන්නේ නැහැ කියලා. ළමයි දෙමව්පියන්ට කියනවා මේ අම්මටයි අප්පච්චිටයි පිස්සුද කොහෙද තියෙන්නේ කියලා. දැන් ඒ ගෙදර මෙවුන්ට පිස්සුනේ. අම්මට පේනවා තාත්තට පිස්සු වගේ, තාත්තට පේනවා අම්මට පිස්සු වගේ, දෙමව්පියන්ට පේනවා දරුවන්ට පිස්සු වගේ, දරුවන්ට පේනවා දෙමව්පියන්ට පිස්සු වගේ. මට පේනවා ලෝකෙටම පිස්සු වගේ. මට පේනවා ලෝකෙටම පිස්සු වගේ පුතා. ඇයි? එහෙම පේන්නේ ඇයි? කරන්න ඕන දේ තියෙද්දි ඕන නැති දේවල් කරන්නේ පිස්සා. කියන්න ඕන දේ තියෙද්දි ඕන නැති දේවල් කියන්නේ පිස්සා. හිතන්න ඕන දේවල් තියෙද්දි නොසිතිය යුතු දේවල් හිතන්නේ පිස්සා. ඒ ගුණ ඔබ ළඟ තියෙන බැවින් සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කවර හෝ පිස්සුවක් මේ සමාජයේ මානවයාට කෙලෙස් සහිත බැවින් පෞසිතුවිලි ඇති බැවින් ඒ ප්‍රමාණයෙන් තියෙනවා. ආන් ඒක අඩු කරගන්න, ඒ ජරාව නැති කරගන්න, ලස්සන මිනිස් ලෝකයක් නිර්මාණය කරන්න අජිත් ප්‍රේමලාල් මා මිත්‍රයාණන්
මේ වෙලාවේ උඩමළුව විහාරීය පරිසරයේ බලන් අර එලි මහන තියෙද්දි මේ ටැංකිය වාගේ මේකේ බුවේ මිනිස්සු 4න් 3ක් එළියේ මේ ටැංකිය ඇතුළට මාව දාලා මේ ඉන්න පේන්න ඇහැමානේ ඉන්න කීප දෙනාට කියන්නලු මේක එලි මහනේ තිබ්බා නම් සුන්දරයි පහසුයි ග්‍රහණය කරගන්න ලේසි ප්‍රිය මනාපයි මටත් පේනවා ස්වාමීන් වහන්සේ වහී කියලා හිතුවේ තෙමෙන්න බැරිය උන්ට මේකට රින් ගන්න පුළුවන් වැස්සානම් බුදුහාමුදුරුවෝ 7 දවසක් තෙමුණා කියන්නේ එක දිගටනේ බුදුහාමුදුරුවෝ 7 දවසක් තෙමුණා එක දිගට අපිට පොදක් එනකොටම රින් ගන්න හොයන්නේ බණ හද්දි තෙමෙන්න බෑ මියුසිකල් එකේ ඌරන්ට වාගේ තෙමුණ හැකි අප්පා මියුසිකල් එකේ ඌරන්ට වාගේ තෙමෙන්න පුළුවන් වල් ගමනක් ගියොත් තෙමෙන්න පුළුවන් කසිප්පු වඩියක් පෙරුවොත් තෙමෙන්න පුළුවන් හොරකමේ ගියොත් තෙමෙන්න පුළුවන් දඩයක්කාරකමේ ගියොත් තෙමෙන්න පුළුවන් හැබැයි සුබ ලෝකයේම සනහන සසර ගමනම අවදි කරන බොහෝ පින් කුසල් වැඩෙන ධර්මඥානය ලබන්න ගියපුවාම පිනිපොදක් වැටුනොත් මෙවුන්දලා කුලප්පුයි සංසාර ගමනේ තෙමිලම නැ ඒ හින්දා කැමති නැ ඒ වගේ පින්නතුනි හොඳ දෙයට මැලි නරකාදියට ඍජුයි වීර්ය වඩනවා ඒවට එකඟයි සබ්බදානං ධම්මදානං ජිනාති ප්‍රේමලාල් මල්ලි ලොකුම දානේ අද දෙන්නේ උතුම්ම දානේ අද දෙන්නේ දෙමව්පියන්ට ආශිර්වාද පිණිස පින් කුසල් පිණිස නැසීමිය පරලෝකීය සැමට ආශිර්වාද පින් කුසල් පිණිස සුජීවත්ව වාසය කරන ආයත ධර්මඥානය ලබා දෙමින් තුනුරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට ස්වකීය ධන පරිත්‍යාගයෙන් සහ යාළු හිත මිත්‍රාදීන්ගේ සහයෝගයෙන් දිරියෙන් ගෞරවනීය මහසඟරුවනේ අවවාද අනුශාසනා දරමින් සතර පෙරුවේ දායක කාරකාදීන්ගේ සහයෝගය ලැබමින් මේ උදාරතර ජීවිත ගමනේ ප්‍රේමලාල් දෙන ලොකුම දානේ මේ අද දෙන්නේ වටිනාම දානේ අද දෙන්නේ ඒකට හේතුව භෞතික ලෝකයේ තියෙන ඒවා දන් දුන්නාට ඒවා පුතා මොහොතක් පාසා වෙනස් වෙවි කුණු වෙලා යනවා කැඩිලා බිඳිලා යනවා දි รา පත් වෙලා යනවා මල බැඳිලා දිය වෙලා යනවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා ධර්මය පාවිච්චි කරන්න බෝ වෙනවා පාවිච්චි කරනකොට බෝ වෙනවා දැන් බලන්නකො අද බණහන් ඇවිල්ලා ඉන්නවා බොහෝ දෙනෙක් මං ගාව ධර්මයේ මං අවබෝධ කරගත්ත පරිද්දෙන් තියෙනවා මං ගාව තියෙන එක මං බෙදන්න බෝ වෙනවනේ මං තනි මිනිහෙක් අද ඔතන ඉන්න අයට ධර්මඥානය ලැබිලා තව විශාල පිරිසක් නිර්මාණය වෙනවා ඔබ ගිහිල්ලා මෙහෙම ධර්ම දේශනාවක් ඇහුවා ඒ ධර්මානුශාසනාවේ මෙන්න මෙහෙම ධර්ම කාරණා වගේක් කිව්වා මටත් ආසයි මං ඒක අද ඉඳලා පිළිපදිනවා කියලා සාකච්ඡාවට ගත්තාම ඒක අහගෙන ඉන්න තව මිනිහෙකුට ආසා හිතෙනවා ආසා හිතලා ඒකට එකතු වෙනවා ධර්මය බෙදන්න වටිනා බෝ වෙන යසයිසුරු භවභෝග ධන සම්පත් ළඟා කරන සතුට සැනසීම නිදහස සදා දුක් නිවා දමන උත්තම වස්තුවක් අනිත් එක
මෙලවින් පරලෝටත් ගෙනියන්න පුළුවන්. මැරෙනකොට අනිත් ඒවා ඔක්කොම තියලා මැරෙන්න එපැයි. ඔය පොට්ටනි ගහගෙන හිටියට නේද නායකයන්? ගිහියෝ පැවිද්දෝ දෙගොල්ලම මේ පොට්ටනි බඳින එකමනේ. ඕ සමහර ගිහියන්ට වඩා පැවිද්දන්ගේ පොට්ටනි ලොකුයි අප්පා. ඇයි? පැවිද්දන්ගේ පොට්ටනි ලොකු වැඩි ලැබෙනවා වැඩිනේ. ලැබෙනවා වැඩි වෙන්න පොට්ටනි ගහන එකත් වැඩි. අපේ නායකයන්ගේ මට පේනවා අපායට යනවා ගොඩක්. ඔව් හාමුදුරුවරු බොහෝමයක් යනවා අපායට. බෞද්ධ දර්ශනයට අනුව මම මේ කියන්නේ. පාපය ගිහියාට වඩා පැවිද්දාට බර වැඩි. එකම සිද්ධිය තමයි. නමුත් පැවිද්දාට බර වැඩි. ඒ තරම් ගැඹුරු විෂයක්. ඒ තරම් වටිනා ශික්ෂණයක් රකින්න ඕන පැවිද්දා. හේතුව ඇයි පින්වතුනි ඔබ දුක් විඳලා හම්බ කරන වස්තු වෙන්නේ ගෞරවනීය මහසඟරුවන ජීවත් වෙන්නේ. උන්වහන්සේලාගේ සියලුම චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සියල්ලම ඔබ විසින් පූජා කරන්නේ. අපට නිර්වාණ මඟ පෙන්වන්න ඔබ වහන්සේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වඩමින් අපට නිවන් මඟ පාදන්න කියලාම ඉල්ලලා දන් දීලා වන්දනා කරලා බලාගෙන ඉන්නකොට හාඳුරුවන්ට කුලප්පුව නම් ගිහියන්ට වඩා ඉස්සරලා අපායට යන්නේ කවුද? ඉස්සරලා අපායට යන්නේ කුලප්පු වෙලා දුවපු අය. එහෙනම් ගිහි පැවිදි ભેදයක් නැහැ. සියලු දෙනාම ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශික්ෂාකාමී ශික්ෂණයන්හි පිහිටා අවබෝධයෙන් ධර්මය තේරුම් අරගෙන එය මනවින් දැකීමෙන් යුක්තව නිතර සිහි කරමින් ඒ ආර්ය ධර්ම මාර්ගයේම හැසිරෙන්න වීරිය කරන්න. අපි ළඟ නැත්තේ මේ මායාවක් පුතා. මේ පෙන්වන්නේ මායාවක්. දැන් ඔයාලා ඔක්කොම ශික්ෂාකාමී සදහැතියෝනේ නේ දැන් මේ වෙලාවේ. එහෙම නේද? දැන් මං කිව්වෙත් එහෙම සද්ධාවන්ත උපාසක උපාසිකාවෝ සියලු දෙනාම මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා කියලානේ මං කිව්වේ. නේද? කාගාව තියන්නේ කියාපුවා? නෑ අපි ඔය රෙදි දිහා බලලා කිව්වේ. ඔව්. හැබැයි ඔය රෙද්ද ඇතුලේ ඉන්න එක. ඔය රෙද්ද ඇතුලේ ඉන්න එක බැලුවා නන්නේ හරි. රෙද්දෙන් වහලා ඕනෑම තක්කඩියෙක්ව සුදු පාට පැහැබර ගෞරවනීය කරන්න පුළුවන්. දැන් අර බෝගම්බර හිරගෙදරින් ගමුක මිනිමරුවෙක් අරගෙන අපේ පන්සලකට ගිහිල්ලා මේ උඩ බෝමලුවට ගෙනල්ලා මේකගේ ඉස්සරවුල් ගහලා අර කාමරයකට එක්කගෙන ගිහිල්ලා මහාන කරලා අරන් එනවා මෙතෙන්ට. සුපසන්ව එනවා. මේ ඇවිල්ලා ඉන්න ගෑනු මරනවා බොල දාන ගහලා. ඇයි? රෙද්දෙන් වහලා මිනිහෙක් එනවා. බැලූ බැල්මට ආර්ය කුල පරපුරේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සිට පැවතෙන සරියුත් මුගලන් පරම්පරානුඥාත උත්තම සංඝ පරපුරේ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වඩිනවා කියලා ඇහැ මානෙන් අපි තක්සේරුවක ඉඳලා වන්දනා කරනවා. පිටින් හාමුදුරුවෝ
ඇතුලෙන් මිනි මරුවෙක්. පිටින් නිත්‍යානුකූලව සමාජයේ සුරක්ෂිත කරන සාමය සුරකීමේ නිලධාරියේ පොලිස් නිලධාරියෙක් ඇතුලේ හොරෙක්. පිටින් ටයි කෝඩ් දාගත්ත උත්තම ආසනයක් හොබවන නිලයක් හොබවන බාරදූර නිලධාරියෙක් රාජ්‍ය සේවකයෙක්. හැබැයි සටකපට කෛරාටික අල්ලස් ගන්න වංචා කරන දූසිතයෙක්. ස්වාමියා ඉදිරියේ හරි හුරතල් කතා තියෙන මිනිහම නිතරම සන්තෝෂ කරන ගැහණියෙක් මිනිහාගේ ඇස් ඉදිරියේ. මිනිහා ගියාට පස්සේ අනිත් එක්කෙනාව හුරතල් කරන ගෑණියෙක්. නුවර නැතුව ඇති අපේ පැත්තේ ඉන්නවා. මෙහෙ නෑ දලදා හාමුදුරුවෝ ළඟනේ අප්පා. දලදා හාමුදුරුවෝ ළඟ හින්දා මෙහෙ නෑ. ඒ පැත්තේ තමයි ඉන්නේ. ඔය ස්පා කියලා තියෙන ඒ වගේ. ඕ බුදුන් වඳිනවා අප්පා. බුදුන් වඳිනවා. ඒකමයි තියෙන්නේ. මන් දන්නේ ලෝකේ තියෙන මායම් පින්නතුනි කාවද රවට්ටන්න? කාවවත් රවට්ටන්න බෑ. මේ පහුගිය දවසක මම බණකට ගියා මාතර. ප්‍රධාන දායකත්වයේ දරුවේ මහා ධන සිටුවරයෙක් අපේ හාමුදුරු. මගේ ඇහැ මානේ මන් දැක්කේ ජෝතිය ජටිල මෙණ්ඩක පූර්ණවර්ධන වාගේ මහා ධන සිටුවරයෙක් වගේ හිටියේ. බද්ද පරියන්කෙන් ඉඳගෙන හිටියා. මය පුතාලගේ වයස විතර ඇති. කරේ තිබ්බ මාලේ 8 සයිස් ලණුවක් විතර ඇති. ඔඩොක්කුවේ හිටලා දඟර ගැහිලා වන්දනා කරගෙන ඉන්නවා. ඇඟිලි ඔක්කොගෙම මුදු. බේස්ලට් දාලා තිබ්බ ගරුඬෝ වාගේ. පරිවාර සම්පත්තියද එමට. හාමුදුරුවෝද මට අඳුන්නලා දුන්නා ප්‍රධාන දායකයා මෙයා කියලා. මහදන සිතානෝ හින්දා බරට ධර්ම පූජාවෝද පැවැත්තුවා. ප්‍රේමලාල් උඹ වාගේ ඇම්බිට්ටෙක් නෙවෙයි. එහෙම කෙනෙක්. මං ඒ සිද්ධිය ඉවර වෙලා ඇවිල්ලා දවස් 7කට විතර පස්සේ බණකට යන ගමන් රේඩියෝකේ ප්‍රවෘත්ති වලට කියනවා මාතර අඟුණකොළ පැලැස්ස තලාව ප්‍රදේශයේ සිටපු මහා පරිමාණයේ කුඩු ජාවාරම්කරු දැලේ මිනිමරුන් ගණනාවකටද සම්බන්ධ පාතාලයට සම්බන්ධ මොහු ගිනි අවි රසද්ද පාවිච්චි කරමින් සිට අත්අඩංගුවට ගෙන ඇත. රන් ආලේපිත T56 මෙච්චරයි, පිස්තෝල මෙච්චරයි, පතුරොම් මෙච්චරයි කියලා කියන්න ගත්තා. අයිස් මෙච්චරක් තිබ්බා, කුඩු වර්ග මෙච්චරක් තිබ්බා, ලොරි 4ක සංගවා තිබියදී අත්අඩංගුවට. දැන් මානව ලෝකේ අපේ ඇස්රවට්ටලා මහා ධන සිටුවරයා ප්‍රධාන දායකත්වයේ දරපු උත්තමයා හැටියට රඟපෑවා. රැවට්ටුවා කියන්නකො මගේ ඇස් 7 දවසෙන් ඉවරයි. මං සත්‍ය අවබෝධ කරගත්තා. මම සත්‍ය අවබෝධ කරගත්තා. මිනිහා මැරෙනකම්ම මැරි මැරි ඉපදී මැරි මැරි ඉපදී හිරගෙදර කාවවත් රවට්ටන්න බෑ පුතා. රැවටෙන්නේ තමන්මයි. ලෝතුරා ධර්මයේ ඉදිරි මේ ආර්ය ශාසනේ ගිහි පැවිදි අපි කාටවත් ලෝකේ රවට්ටන්න බෑ. රැවටෙන්නේ තමාමයි. ඒක සිහියේ තබාගෙන නිවැරදි මිනිසකු හැටියට සම්මා දිට්ඨියෙන් ලෝතුරා දහම් දැක අවබෝධයෙන් මේ ජීවන ගමනේදී අවබෝධිත ධර්මය ක්‍රියාවට නම්වන්න මහන්සි ගන්න. ඒ සඳහා ඔබට දිරිය ශක්තිය
ධර්මඥානය පහළ කරගන්නට ප්‍රේමලාල්ගේ සහ මැතිනියගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු දෙපාර්ශවයේ සතර වරිගයක කුල දෙටුවෝ පිංගණ්ඩ වේ නම් ඒ සියලු දෙනාටමත් සුජීවත්ව වාසය කරන හැම දෙනාටම සතාධික කාලයක් ආයුබෝ වඩා යෙහෙම් පිං කුසල් වඩන්නට ආශිර්වාද පිණිසත් මේ වෙහෙර විහාර ගම්බි මිඩම් කඩම් මම්මාවත් ඇල දොළ ගංගා කෙත්වතු ගහකොළ තුරුලතාවෝ මේ මධ්‍යම පළාත කඳුකරය දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න පිම්බිම නිර්මාණය කරමින් ජන්මාන්තරගත වුණු අපේම අම්මාවරු තාත්තාවරු අත්තා මුත්තා නත්ත පනත් ආදී කුල දෙටුවෝ ඉන්නවා නම් පිංගණ්ඩ ඒ සියලු දෙනාටමත් ඔබටත් මටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය ධර්ම මාර්ගයේ ගමන් කරන්නට නුවණැස අවදි වේවා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් බණහඬ ලෑස්ති වෙන්න. මාතෘකා කළ ගාථාව මතකද? ඇහුන්නේ අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්කිතං තින්නමඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති. මම මේක උපුටා ගත්තේ බෞද්ධයාගේ අත්පොතෙන්. බෞද්ධයාගේ අත්පොත මොකද්ද? ධම්මපදය. ඔයාලා එන්න ලෑස්ති වෙලා තමයි බිම තියලා ආවේ. අතේමයි තිබ්බේ. බෞද්ධයාගේ අත්පොතනේක ගෑනිට බර දැයෙනකොට මිනිහට දෙනවා, මිනිහට බර දැයෙනකොට දරුවන්ට දෙනවා. මෙවුන් මාරු කර කර පෙරල ඉන්න පොත. දැකලවත් නෑ බලන්න, දැකලවත් නෑ. බෞද්ධයාගේ අත්පොත අල්ලලා පෙරලලා කියවලා තියා දැකලවත් නෑ. අර ගෙදර බුදුන් අම්මා වාගේමයි ඕකත්. බෞද්ධයාගේ අත්පොත. වාක්‍ය තියෙනවා පුතා. ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව. වාක්‍යයක් තියෙනවා. ජීවමානයේ සත්‍යද? මේ ජීවමාන සමාජය ඇතුලේ සත්‍යද? නිවට පෞකාර තැනකට වැටිලානේ. හිඟා කන තැනකට වැටිලානේ. ඒ වගේම තමයි බෞද්ධයාගේ අත්පොත කියලා කිව්වට බෞද්ධයාගේ අතේ එහෙම පොතක් නැහැ. මුන්ගේ අතේ තියෙන්නේ පව් පොත. පව් පොතමයි පෙරලන්නේ. හැම වෙලාවෙම කාට හරි ගිනි ගෙඩියක් දෙන්න, කාගෙන් හරි හූරා කන්න, කාට හරි බර වෙලා ජීවත් වෙන්න, කාට හරි කෙලස් මතින් මත් වෙච්චි ක්‍රියාවකින් බැඳීමක් හදාගන්න. මේ වාගේ පෞලෝකික ඉඳිමින් ඇයි අපි බොරු කියන්නේ බෞද්ධයාගේ අත්පොත කියලා? අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට ඇවිල්ලා මේ බෞද්ධ දර්ශනය අඳුන්වලා දුන්නාට පස්සේ මිනිස්සු ගෙදර දොරේ පරිසරයේ නිතර පාවිච්චි කළ පොත නිසා තමයි ඒකට බෞද්ධයාගේ අත්පොත කියලා කිව්වේ. මල ගෙදරදී කියවනවා බෞද්ධයාගේ අත්පොත. කාඩ් ගැහුවේ නෑ පුතේ, කැරම් ගැහුවේ නෑ. ඔව්. කසිප්පු බිබී පිළිකණු ගානේ කනතු ගානේ läග්ගේ නෑ. බාල තරුණ මහලු සියලු දෙනාම අර මලගමට සහසම්බන්ධ වෙලා මලගිය ප්‍රාණකාරයාට නිවන් පිම්පිනිස ජීවත් වෙන අයට මරණ ධර්මතාවයේ අරුමය දැනගන්නට ධර්මයමයි සාකච්ඡා කළේ. ඒක අපේ සංස්කෘතිය. ඒක අපේ බෞද්ධ දර්ශනය. බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ කන්තිච සෝවචස්සතා සමනානංච දස්සන කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. තමන්ට ලැබෙන කාලය ධර්ම සාකච්ඡාවට යොදා ගන්න. තමන්ට ලැබෙන කාලයෙන් ධර්ම ශ්‍රවණය කරන්න යොදා ගන්න. සෙනෙහසින් මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් ගෞරවයෙන්. එතකොටනේ ධර්මඥානය ලැබෙන්නේ.
නිකන් අපි බොරුවට නාකි වෙලා රැලි වැටිලා ඇකිලිලා දිරච්ච කරත්ත වාගේ වුණාම මල්ලත් ගත්තා ඇටමාලේ ලා ගත්තා එනවා පන්සල්. පෝයෙන් පෝයට එනවා නිවන් දකින්න බොලන් නිවන් දකින්න. දිරච්ච කරත්ත ඔය එන දිරච්ච කරත්ත කෙල්ල කාලේ කොහෙද හිටියේ? ඈ දිරච්ච කරත්ත ටික කෙල්ල කාලේ කොහෙද හිටියේ? මහවැලි ගඟ දෑලේ. සමහර විට බට පඳුරු උණ පඳුරු වැටකෙයියා පඳුරු දකි සිනමා. කුලප්පුවට ලනු දාලා හිටියේ කුලප්පුවට. ඒ කාලේ සිල් ගන්න ආවා නම් කොච්චර හොබනේද? දැන් ඉන්න මේ ලපටි ලාමක වයසේ දැරිවියෝ දරුවෝ සිල් ගත්තා නම් කුඩුකාරයෝ අපිට කොයින්ද? ගංජාකාරයෝ අපිට කොයින්ද? බේබද්දෝ අපිට කොයින්ද? මේ අයාලේ විනාශ වෙච්චි දැරිවියෝ පරිවාස භාරයේ ලගින්න ඕනෑද? හිර ගෙදරට යන්න ඕනෑද? පුනරුත්ථාපන කඳවුරු පිරෙන්න ඕනෑද? ඕනේ වයසේ සිල් නැහැ. ඕන් නැති වයසේ සිල්. බෞද්ධයාගේ අත්පොත කලේ ආන්ගේ අපරාධය නවත්තපු එක ගේ ඇතුලේ. සමාජයේ තිබ්බේ අපරාධය නැවැත්තුවා. කුල දෙටුවෝ හැම වෙලාවෙම වැඩිහිටියෝ හැම වෙලාවෙම බාල පරම්පරා ගණනාවකට ආධ්‍යාත්මීය මග දායාද කරන්නම වෙර වැඩු. බෞද්ධ ධර්මය අනුව බෞද්ධ දර්ශනය අනුව ලස්සන සංස්කෘතියක් හදලා තිබ්බා. මේ තියෙන ආටෝපිත සංස්කෘතිය නෙමෙයි. මනා බෞද්ධ සංස්කෘතියක් තිබ්බා. ඒකේ තමයි හැදුනේ. ඒක අපිට අහිමි වෙලා ගියා. පින්නතුනි. එහෙම තිබුණා නම් මම මාත්‍රිකාව කියනකොටම මෙතන ඉන්න බහුතරයක් දෙනාට ගාතාව සිහියට එනවා. තේරුම සිහියට එනවා. අද ස්වාමින් වහන්සේ මේ අහවල් කුමාරයා ගැන තමා කියන්න හදන්නේ කියලා මෙතන වැඩිහිටියන්ගේ ඥානය අවදි වෙනවා. අවදි කළ ඥානය ඇතිව තවත් ටිකක් පරිණත වෙන්න ධර්මකාරණා ටිකක් ඉගෙනගෙන සන්තෝෂෙන් යනවා. දැන් මේ අන්ධයන්ට පාර පෙන්නන්න හදන්නේ අල්ලාගෙන යන්නයි වෙන්නේ. කිව්වට තේරෙන්නේ නැහැ. අල්ලාගෙන ගියත් ඇතෑරිය ගමන් අතරමං. ඒ හින්දා ඇස් පාදාගෙනම අන්දැස් පෙනුම ඇති කරගෙනම පෙන්නන කියා දෙන මාවතේ යන්න වීරිය වඩන්න ඕන. මම මාත්‍රිකා කළ ගාතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බෝධිරාජ කුමාරයාණන් වහන්සේට. බෝධිරාජ කුමාරයා කාගේ පුතාද? අපේ රජවරු පෙර රජවරු ගොඩාක් හිටියානේ. ඔයාලට මතකද බිම්බිසාර මහ රජුරවන්ට හිටියා කුමාරයෝ? කවුද බිම්බිසාර රජුරවන්ගේ කුමාරයා? අපේ ආඳුරනේ මම ඔක අහන්නේ වෙන දෙයක් නෙමෙයි. මෙවුන්දලාගේ සෙවීම බැලීම පිළිබඳව දැක්මක් දෙන්න. බිම්බිසාර මහරජුරවන්ට හිටියා කුමාරවරුම 500ක්. අම්මලා දන්නේ එකයි. ඒත් පව්කාරම එක අප්පා. හේතුව කුණුමයි කාල් ගාන්නේ අපි. කුණුම තමයි අපි කාල් ගගා යන්නේ. හොඳ එවුන් අතෑරෙනවා. හොඳ එවුන් අනුකරණය කරන්නේ. හොඳ ගමනක් යන්නේ නැහැ. අර ජරාව පෙන්න ඒකට ගරහ මිනිහෙක්ගෙන් වැරද්දක් වෙන්න පුළුවන්. අවුරුදු 25ක් දීඝ කාලා එක දවසක් මිනිහෙක්ගෙන් වැරද්දක් වෙනවා. හරිද? වේලක් කණ්ඩ ගෙනාවේ නැහැ කියන්නකෝ. ඕකට අරුබුදයක් හදාගෙන ඇන කොටා ගන්නවා. අවුරුදු 25ක්ම කණ්ඩ දීපුවා පැත්තක එක වේලක් නැති වෙච්ච එක
ඉස්සරහට අරගෙන ඒකට කා කොටා වැටෙනවනේ නේ. අවුරුදු 25ක්ම හාල් කරපු ගෑණි එක දවසක් ගරද්දි ගලක් වැටිලා මේකට කුලප්පු ආවා. බත් පිඟාන යවලා අරකිගේ මූණට දත් දෙකක් හැලුණා. ගෑණි බොල්ලෑවෙන් මැරෙනකම්ම මිනිහා හිරේ අවුරුදු 3-4කට. බලන්නකො අවුරුදු 25ක් කාල් කරපු ගෑණිට බත් උයපු ගෑණිට අහඹු ලෙස ගලක් වැටීමෙන් ආ එහෙ නැතු ඒකි මිදුලට ගිහිල්ලා අරගෙන ඇවිල්ලා ඕකගේ හොම්බ තලන්න මේක මේ බත් එකට දාන්නේ කියලා එහෙම එකක් කෙරුවද? නෑ නෑ අහඹු ලෙස ගරද්දි වැටුණා. මේ කියලා නම් දැන් ගරන්නේ නෑනේ. කාල් ගෑවා දැම්මනේ. ඔව් අලුත් ලෝකේ එහෙම වුණා නේද? ගෑනුන්ට තියෙන හාල් ගරන්න දර කඩන්න ලිපපත්තු කරන්න එව්වා නෑ. මං දැකලා තියෙනවා කූතාණ්ඩියාගේ රිලව වාගේ පිරිමි මම මේ ගොඩේ උදාහරණ කියන්නේ සමහර විට ඔබට දුක හිතේ කරන්න දෙයක් නැහැ. ඇත්තමයි මේ කියන්නේ. පිරිමි කූතාණ්ඩියාගේ රිලව වාගේ තමයි. ඇයි? රිලව නටන්නේ කූතාණ්ඩියට ඕන තැන පමණයි. රිලවට හිතිච්ච දැන නටනවද? නැහැ. අවසරත් නැහැ, නටන්නෙත් නැහැ. අවශ්‍යතා කොපමණ තිබ්බත් කෙසෙල් කන් එල්ලලා එමට රිලව ආසයි. කූතාණ්ඩියා ලණුවෙන් අල්ලා යනවා. බලලා අහිංසකයා වාගේ යනවා යන්න. අර කඩේ මිනිහා ගාව නැටුමක් පාලා කෙහෙල් ගෙඩියක් යදින්න බෑද? බෑ. කූතාණ්ඩියාගේ මූණ දිහා බලනවා, අතේ තියෙන කෝටුව දිහා බලනවා, රිලව යනවා. ගෑණි කූතාණ්ඩියා වාගේ ගෙදර මිනිහා රිලව වාය පුතා. ඔව්. මම ඒක වෙන මොනවත් උදාහරණ කියන්නේ අර අම්මා උතුම් කියපු එකේම බලන්නකෝ. අම්මා උතුම් නම් අම්මට සලකන්න දෙපැයි. නමුත් ගෑණි මත මිනිහා ජීවත් වෙනවා. ප්‍රේමලාල් කොහමද මන් දන්නේ? තොටත් එහෙන හුරාමද? එහෙම නැතුව පෑදිලාද මන් දන්නේ. මගේ දෘෂ්ටියට වැටෙන්නේ බහුතරයක්ම මේ ගොඩේ ඉන්නේ දසම ගානක්වත් ඉඳීනම් ඒ තමා පිරිමියා පුතා. දසම ගානක්වත් ඉඳීනම් ඒ තමා පිරිමියා. මං අර කොළඹ පැත්තට යනකොට හැමදාම බලාගෙන යන්නේ. අර චිල්ඩ්‍රන් පාක් එකේ හැම කාර් එකම මිනිහා බුදි. හැම කාර් එකම මිනිහා බුදි ගෑණි ඔන්චිලි පදිනවා. ඒකි පැදලා ආවහම මේක කාර් එක පදිනවා මගක් යනකම්. ඊට පස්සේ මේ ඔළුවට තට්ටු කරලා මිනිහාගේ කපටි කෛරාටික කොමට ඔළුවට තට්ටු කරලා හීම් විදිහට මෙහෙම අත පහලට ගෙන ආපුවාම කන දිහෙන් අත ගෑවිලා එන්න මේ ගොනා රැවටෙනවනේ. මේ ගොනා රැවටෙනවා. මේ අත ගිහිල්ලා උයන්න බෑ නේද? මොන හරි අරන් යන් සරල දෙයක් ඉතින්. කැමති දෙයක් ගන්න තියෙන්නේ. සරල දෙය කිව්වට බරට බර එනවා මේ කි හෝටලෙට ගිහින්. ඔව්. ඕවට ගෙවන්න සල්ලිකෝ. මිනිහා වැඩ කරන තැන හොරා කනවා පුතා. අල්ලස් ගන්න පොලිස් නිලධාරියෙක් ඉන්නවා නම් ඒක හොරා කන්නෙම ගෑණිව සන්තෝෂ කරන්න. අල්ලස් ගන්න රාජ්‍ය සේවකයෙක් ඉන්නවා නම් ඌ හොරා කන්නේ ගෑණිව සන්තෝෂ කරන්න. වෙන මොනවටවත් නෙවෙයි. මේ සමාජයේ මං හොඳට රිංගලා බලලා තියෙනවා. අවබෝධයකින් නෙමෙයි අපි යන්නේ. අපි මැරෙනවා තව චුට්ටද දන්නේ නැහනේ. තව පොඩි වෙලාවක් දන්නේ නැහැ පුතා. මං එනකොටත් දෙපැත්ත බලාවේ කඳුනේ. ඔව් අර පහුගිය දවස්වල මං බලානේ හිටියේ.
රූපවාහිනියේ පෙන්නන. මේ පැත්තේ ඉඩම් නඩුවක් තිබ්බා. දැන් පැමිණිලි කාර්යයක් ඉන්නවා, විත්ති කාර්යයක් ඉන්නවා, අධිකරණේ නඩුවක් තියෙනවා. අපේ නායකයන් ඉඩම නැහැ. ඉඩම ගියා. දැන් මේ දෙගොල්ල ගියාම නඩු කියන්නේ මොකේද? නඩු කියන්න එකක් නෑ, ඉඩම ගියා. බලන්නකො සෝබා දහම්. ඇත්ත ඕක තමයි. අපිට උරුම නෑ. ඒවා తాවකාලිකයි. ඒව අත්හැර යා යුතුයි. අපිට අහිමි. මේ මිහිතලයේ తాවකාලික නවාතැන්පලක්. ඒකේ දිවි ගෙවණ්ඩයි තියෙන්නේ. ඒ හින්දා අවබෝධයෙන් ලෝකේ බලන්න. ලෝකේ කියවන්න ඕන පුතා නිතරම. ලෝකේ කියවන්න ඕන, ලෝකේ අධ්‍යයනය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ බෝධිරාජ කුමාරයාට ඒ වග පහදා දෙන්න මේ ගාථා රත්නය දේශනා කළා. මේ කුමාරයාද බිම්බිසාර මහරජුරුවන්ගේ එක් පුත්‍ර රත්නයක්. කුමාරවරු 499ක් ගැන ඔයාලා දන්නේ. එක කුමාරයෙක් ගැන දන්නවා. ඒ අජාසත්. අනිත් 499ම ඔබ හෙව්වනම් ලස්සන චරිත මතුවෙනවා. බෝසත් චරිත. මේ බෝධිරාජ කුමාරයාට දවසක් හිතෙනවා අපේ නායක හඳුන්නේ රාජ්‍යයේම නැති ලස්සන මාලිගාවක් හදන්න. එක කුමාරයෙකුටවත් නැති. අර මධ්‍යම පළාතේ හදන්නේ අපේ හඳුන්නේ කන්ද කැපුවා, ගඟ පේන්න. කන්දක් උඩ කන්ද කපලා ගඟ පේන්න මාලිගාව හදනවා. වැහි 3යි 4යි යන්නේ මාලිගාව ගඟ ඇතුලේ බුදියනවා. මාලිගාව ගඟ ඇතුලේ බුදියනවා. කඩේ සාප්පුව තට්ටු 3යි 4යි ගඟටම පාවෙනවා. අපිට පේනවා. හැබැයි බෝධිරාජ කුමාරයා එහෙම නෙමෙයි. හොඳ පදනමක් ඇතුව ශක්ති සම්පන්න, ජව සම්පන්න, වසර දහස් ගාණක් පවතින මාලිගාවක් හැදුවා. දක්ෂම ශිල්පීන් ලවා හදවලා බිම්බිසාර මහරජුරුවන්ව එක්කන් ගියා තාත්තව මාලිගාව පෙන්වන්න. පිය රජතුමනි, මං හදපු මාලිගාව ආම් පේන්නේ අර ඈත ඉඳලම් පෙන්නුවා. බලාගෙන හිටියා. මයි පුතා. ඒක මේ බිමට පොළොවට සම්බන්ධ නෑනේ. මට පේන්නේ කුරුල්ලෙක් ඉගිල්ලෙනවා වාගේ. නෑ පිය රජතුමනි. මේ පොළොවේම හොඳ පදනමක් ඇතිව හැදුවේ. යංකෝ බලන්න. බිම්බිසාර රජුරු විස්මයටපත් වුණාලු. මගේ රාජ්‍යයේ මෙහෙම ශිල්පීන් ඉන්නවද කියලා. බැලූ බැල්මට පේන්නේ කුරුල්ලෙක් ඉගිල්ලනවා වාගේ. කෝකනන්ද මාලිගාව. මාලිගාවම ඇවිදලා බැලුවා රජුරුව. ප්‍රීතිමත්. පිය රජුරුවන්ට වන්දනා කරලා කිව්වා, පිය රජතුමනි, මට ගේ විවෘත කරගන්න ඕනේ. මාලිගාව විවෘත කරගන්න ඕනේ. ඉතින් පුතේ විවෘත කරමු. දැන් ඉවරයිනේ වැඩ. නෑ. මට මේක විවෘත කරන්න බුදුහාමුදුරුවෝ ඕනේ කිව්වා. ප්‍රධාන දායකයානේ තාත්තා. ප්‍රධාන දායකයා තාත්තා. පළවෙනිම පන්සල පූජා කෙරුවේ තාත්තා. බුදුහාමුදුරුවන්ට. ඒ හින්දා බුදුහාමුදුරුවෝ ලව්වා මේ ගේ විවෘත කරලා මාලිගාව බුදුපාමොක් මහ සංඝරුවනට දානයක් දෙන්න ඕනෑ කියලා ඉල්ලීමක් කළා. බිම්බිසාර මහරජුරෝ ගිහිල්ලා බුදුපාමොක් මහ සංඝරුවනට ආරාධනා කරලා විවෘත කරන දවසේ වඩම්මගෙන එනවා. බෝධිරාජ කුමාරයාම පාවඩ එළනවා. දැසි දස්සු දැම්මේ නැහැ අපේ නායක හඳුරු. දැන් නිකන් හිතන්නකෝ ගමේ බටු ඇමතියෙක් හිටියොත් එහෙම ඕකාගේ පින්කම් ගෙදර ඕක පාවඩ එළනවද?
පොලිසිය OIC ගේ ගෙදර දානෙට OIC පාවඩ දානවා. දැකලා තියෙනවද? නෑ බැල මෙහෙවර කරන මුට්ටි අල්ලන ගහලියෝ අරුවයලන් අත්දැකීම් ඇති උඹලට. දේශපාලඥයෝ පස්සේ ගියපු නට්ටෝ ඉන්නවා නම් මෙතන අත්දැකීම් ඇති. රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරියාට පඳුරු පාක් උඩම් පිරිනමමින් සන්තෝෂ කරමින් සට කපටි ගමනක යන කවුරු හරි ඉන්නවා නම් පහළ සේවකේ උඹට මැවිලා පේනවා මේ සිද්ධි. හැබැයි බෝධිරාජ කුමාරයා පිනේ බලය දන්නා බැවින් බෝසත් ගති තිබුණු බැවින් තමන්ම එළුවා පාවඩේ. එළලා ප්‍රාර්ථනාවක් කළා පාවඩේ නිමාවේ ඉඳලා භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මා විසින් එළන ලද මේ පාවඩය මතින්ම වැඩම වව්වොත් මං සතුටු වෙනවා. මට මේ මතු අනාගතයේ යම් දිනක දරු සම්පතක් ලැබෙනවා නම් උන්වහන්සේ මේ පාවඩෙම්ම වඩිත්වා කියලා මෙයා ප්‍රාර්ථනාවක් ලැබුවා. බුදුහාමුදුරුවෝ වැඩියා. වැඩලා පාවඩේ ළඟ නතර වුණා. නතර වෙලා බලාගෙන හිටියා. පාවඩේ පා ගන්න නැතුව පාවඩේ මතින් වඩින්න නැතුව පිටපැත්තෙන් වැඩියා. කුමාරයාගේ හිත සසල වුණේ නැහැ කියනවනේ. බලන්න නොසැලෙන ගුණය අෂ්ටලෝක ධර්මයේ ඉදිරි නොසැලුණු කුමාරයා දානෙට වඩම්මවලා ප්‍රීතියෙන් දානෙ පිළිගන්නලා නිමා වෙලා එච්චර වෙලා ගියේ නෑ දානෙ දෙන්න. දැන් නම් දානෙ දෙන්න ගියාම හරි කරදරයි නේද? පළතුරු කූඩව තන්න ඕනේ, කැවිලි කූඩව තන්න ඕනේ, ඇන්ලොප් දාන්න ඕනේ. බුදුහාමුදුරෝ කැවිලි පාර්සල් ගත්තෙත් නෑ, ඇන්ලොප් ගත්තෙත් නෑ, පළතුරු කූඩ ගත්තෙත් අට පිරිකර, සෙසු පිරිකර, සොලොස් පිරිකර, දොළොස් පිරිකර, මුතු කුඩ, වටාපත් මොකක්වත් හට්ටි මුට්ටි ගත්තේ නෑ. දානේ වැළඳුවා වැඩියා. එහෙනම් සහැල්ලුවෙන් ඒ වකට ශාසනය පැවතුණා. දැන් පුතේ ඉගිල්ලෙන්න බෑ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා තටු බර ඇති කුරුල්ලෙකුසේ නිදහසේ භික්ෂුව පියාඹන්න කියලා. තටු වල බර පමණයි. ස්වාමින් වහන්සේට තියෙන්නත් ඕන මේ දරා සිටින සිවුරු පිරිකර බල පමණයි Taman දරා ඉන්න. චාරිකාවේ හැසිරෙන්න තියෙන්නේ. මේ පැත්තෙත් පොට්ටනිය එල්ලලා මේ පැත්තෙත් පොට්ටනිය එල්ලලා පිටිපස්සෙන් ලොරි එනවා. එහෙම නෑ. යතුරු පොදි ඔක්කොටම වඩා බරයි. එහෙම මොකක්වත් නෑ. නිදහසේ වඩින්නයි තිබ්බේ. දැන් ඒක බෑ. ඒක බැරි නිසාම තමා රටට මේක උරුම වෙලා තියෙන්නේ. මේ කරුම සමාජයේ අපේ නායක හඳුන්නේ මට සමාව අවසරයි. උඩ බලාගෙන කෙල ගහනවා නෙමෙයි. එක හාමුදුරුවරු මේ රට නිර්මාණය කිරීමේ බාරදූර උත්තම වගකීම තියෙන එක හාමුදුරුවරු, දෙක පාලකයෝ, තුන රාජ්‍ය සේවකයෝ, හතර මාධ්‍යවේදියෝ, පහ ගෑනු. ඇයි මේ අයට තමා පාරිශුද්ධ ලෝකයක් නිර්මාණය කිරීමේ වාග්ය තියෙන උත්තමයෝ ටික. ඒ සංස්ථා ටික ඒ අය එක වගකීමක් හැටියට, යුතුයකමක් හැටියට දරාගෙන කලානන් සේවයක් හැටියට වැඩ මේ පව් සමාජය අපිට මුණ ගැහෙන්නේ. මේ પરම්පරා එක්කටවත් බියකරු හෙටක් දකින්නවත් හම්බෙන්නේ.
අපිට දැන් මේ දරුවෝ අත්හැර යන්න බයයි. මුන්ට අනාගතයක් නැහැ කියලානේ පේන්නේ. හෙටක් නැහැ කියලා පේන්නේ. රැකවරණයක් නැහැ කියලා පේන්නේ. එහෙනම් අත්හැර යන්න බයයි. ඒ තරම් ගොරහැඩි. බිම්බිසාර මහරජුරුවන්ගේ පුත් බෝධිරාජ කුමාරයා අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මා විසින්ම එළන ලද පාවඩය මතින් නොවැඩියේ මන්ද කියලා. ඒ ගමන කියනවා බුදුහාමුදුරුවෝ කුමාරයන් වහන්සේ කුමාරයිනි ඔබේ හිතේ තියෙන ප්‍රාර්ථනාව මේ භවයේ කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ඉෂ්ට නොවන බලාපොරොත්තුවක්. මේ වාගේ පුහු බලාපොරොත්තුවක් ඉටු නොවන බලාපොරොත්තුවක් চিරාත් කාලයක් රඳවාගෙන තැවි ඉන්නවට වඩා දැම්ම අවබෝධ කරගෙන ඉදිරි ගමන හදාගන්න එකයි හොඳ. ඒ නිසා මම ඔබට ඒක තේරුම් කරන්න ඕන නිසා මම අනිසි බලාපොරොත්තුවක රඳවන්නේ නැතුව සත්‍යම ඔබට තේරෙන්න මං ඒ නොඇඩි ඔබට දරු සම්පත් මේ භවයේදී නැහැ කිව්වා. ඒ ගමන ආපහු බෝධිරාජ කුමාරයා අහනවා භාග්‍යවතුන් වහන්සේ මා කළ පව කුමක්ද? මේ දරු සම්පත අහිමි වෙන්න මා කළ පව කුමක්ද? මගේ අපරාධය මොකක්ද? මෙච්චර රාජකීය පවුලක සැප සම්පත් ඇතුව ලස්සන රූපකායක් ඇතුව ලස්සන කුමාරිකාවක් මට හිමි වෙලත් මේ භද්‍ර යෞවන වයසේ අපිට ඒ සම්පත අහිමි වෙන්න කළ පව මොකද්ද කියලා ඇහුවා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ විස්තර කළා පෙර භවයක ඔබ රටකින් රටකට යද්දී රුවල් නැවක ගිහින් තියෙනවා. රුවල් නැව කුණාටුවකදී මගදී බිඳෙනවා. ඔබ මූදුපත් වෙනවා. රුවලේ ලෑල්ලක් ආධාර කරගෙන ඔබේ ජවය නිසා අන් අය මුහුදුපත් වෙද්දී ඔබ පීනනවා. පීනලා ඔබ දිරියෙන් දූපතකට යනවා. ඒ දූපතේ එක මිනිහෙක්වත් නැහැ. හිටිය කුරුල්ලෝ විතරයි. ඒක කුරුළු දූපතක්. ඔබ ඇවිදලා බැලුවා හැම තැනම ජීවත් වෙන්න විදියක් නැහැ. ඔබ තීරණය කළා කුරුල්ලන් ඉන්න නිසා බිත්තර තියෙනවා. බිත්තර තම්බාගෙන පුලුස්සාගෙන කාලා ජීවත් වෙනවා කියලා බිත්තර තම්බ පුච්ච කෑවා. මෙහෙම කාගෙන යනකොට කුරුළු බිත්තර ඉවර වුණා. දාන ඒවා කනවා. ඇවිද. ඊට පස්සේ අර බෝල වාගේ තටු ඇවිල්ලා නැති පැටව කූඩු වලින් අරගෙන ගින්නේලා පුච්චාගෙන කෑවා. ඊට පස්සේ එවුනුත් නැති වෙනකොට කැමති මස් ඇතයි හිතෙන කුරුල්ලෝ මරමරා පුච්ච කාලා දූපතේම මැරුණා. ඒකල පාපයට සංසාර ගමනේ භවයෙන් භවයට දරුවන් අහිමි වී අනන්ත දුක් විඳිමින් ලෙඩ රෝග වැළඳමින් ඔබේ කර්මය ගෙව්වා. කර්මය ගෙවාගෙන ඇවිල්ලා මේ අවසාන භවය කර්මය නිමා කරන මේ භවයේත් ඔබට ධන සම්පත් භවභෝග යසයිසුරු පරිවාර සම්පත්තිය රූපශ්‍රීය මේ සියල්ලම තිබුණත් දරු සම්පත ඒත් ඔබට නැහැ. කුමාරයන් මේ භවයෙන් ඒ අකුසලේ නිම වෙනවා. වඩා පින් කුසල් වඩා මේ ලෝකය දිනන් తాවකාලිකව මේ විඳවමින් යන සංසාර ගමනේ අපි මේ විඳින දුක නවත්තන්න ඕනේ.
අපට සැප වගේ පේනවා. සැපතේ කෙලවර උපදින්නේ දුකක්මයි. සැප යනු දුක උපද්දවන පියා. සැප බෝ කරන්නේ දුක. සැප උපදවන්නේ දුක. එහින්දා දුකට පත්වෙන වාර ගාන මේ සංසාර ගමනේ කියලා ඉවර කරන්න බැරි වෙයි. එහින්දා සසර නවත්තන්න. ඒකට දිරිය වඩන්න කියලා තාරුණ්‍ය වයසේ හිටිය කුමාරයා ඇතුළුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස අරබයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිරාජ කුමාරයාගේ මාලිගාවේදී මේ ගාථාව දේශනා කළා. අද ඒ ගාථාව මම උඩබෝ මළුව පුරාණ විහාරීය ධම්සභා මණ්ඩපයේ සිට ඔබට දේශනා කරනවා. බෝධිරාජ කුමාරයා ඇතුළු සිව්වනක් පිරිස ගිය ගමනට එක්කෙනෙක්වත් එකතු වේ යයි සිතා. බෝධිරාජ කුමාරයා ධර්මය අසා නිම වූ තැන අපේ හාඳුන්නේ සෝවාන් ඵලයටපත් වුණා. බොහෝ දෙනා සකෘදාගාමි අනාගාමි මාර්ගඵලවලට ආවා. නිර්වාණ ධාතුවෙන් සැනසීමට සෝවාන් කෙනෙකුට භව 7යි තියෙන්නේ. අනිවාර්යෙන් 7 වෙනි භවේ නිවන් දකින්නවාමයි. එඳ බෝධිරාජ කුමාරයා මේ සංසාර ගමනට තීන්දුවක් දුන්නා. තීරණයක් දුන්නා. නිමාවක් සනිටුහං කරගත්තා. දුක නැති කරන්න. ඔබට මේ ගෙවන ජීවිතයේ දුක් නැති කරගන්න උවමනාව තියෙනවා නම් අද පුළුවන් යම් ප්‍රමාණයක් දුක් නැති කරගන්න. මතු සසරේ උපදින්න තියෙන දුක්, විඳවන්න තියෙන දුක් නූපදවන්න පුළුවන්කම තියෙනවා අද මේ ධර්ම දේශනාවෙන්. විපාක දෙන්න තියෙන ඉදිරියේ අකුසල පැත්තකට තල්ලු කරලා දාලා ඔබේ ගමන ඔබට යන්න පුළුවන් සුවදායකව. ඒ වාසනාවන්ත ඉරණම උදා කර ගන්නට බුදුරජාණන් වහන්සේ ඔබට මට අපට එදා බෝධිරාජ කුමාරයාගේ මාලිගාවේදී මෙහෙමයි දේශනා කළේ. කොහොමද? අත්තානං චේපියංජඤ්ඤා රක්කේයනං සුරක්කිතං තිඤ්ඤමඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති. තමාටම තමාගේ ජීවිතය වාසනාවන්ත ශ්‍රේෂ්ඨ උතුම් වටිනා එකක් කියලා අවබෝධ කරගෙන තමන්ම අවබෝධ කරගන්න ඕන. වටිනා එකක් කියලා ජීවිතය අවබෝධ කරගෙන රක්කේයනං සුරක්කිතං ඊ타ම අර පරිස්සමෙන් යුක්තව ආරක්ෂා කරන්න ඕන. වටිනාවන්ත ජීවිතය නිසා ඊ타ම කල්පනාකාරීව සුරක්ෂිතවම රකින්න ඕන. තිඤ්ඤ මඤ්ඤ තරං යාම. තුන් යාමෙදි එක යාමයකවත් අවම වශයෙන් තුන් යාමෙන් එක යාමයකවත්. තුන් යාමයේ කිව්වේ උදේ දවල් රාද නෑ. බාල තරුණ මහලු. බාල තරුණ වැඩිහිටි කියමුකෝ. එතකොට පොදුවේ අල්ල ගන්න පුළුවන් කාණ්ඩ දෙකක්. නාකි කිව්වහම ඔළුවේ ඇඳෙන්නේ පඬරල්පත් විතරයි. වැඩිහිටි කියලා කිව්වහම සාමාන්‍යයෙන් තාරුණ්‍ය වයසෙන් එහා තලත් ඈනි ටිකත් වැඩිහිටි ගොඩටම ඈඳෙනවා. මේ කණ්ඩායම් තුනක් තියෙනවා. මේ කණ්ඩායම් තුනේ ඉන්න අය බාල තරුණ වැඩිහිටි කොතනදී හරි තමන්ට වැරදුනා කියලා තේරුම් අරගෙන වරදිනවා කියලා තේරුම් අරගෙන
පරදිනවා කියලා තේරුම් අරගෙන දුක් විඳින්න වෙනවා කියලා තේරුම් අරගෙන හිත කය වචනය කියන තුන්දොර සම්බර කොට ඒවට නොවැටි ආධ්‍යාත්මයෙන් ජීවිතය ක්‍රියාවට නම් මන්න වෙහෙසන පුජ්‍යලයා පටිජග්ගේය පඬිතෝ උත්තම ආර්ය මාර්ගයේ පිහිටන පඬිතෙක් වෙනවා බුද්ධිමතෙක් වෙනවා නිර්වාණගාමී මඟ දකින බුද්ධිමතෙක් වෙනවා පින්නතුනි වාසනාවන්තම කොයි අවදියද තුන් අවදියෙන් වාසනාවන්තම කොයි අවදියද ඔව් ළමා වයස ඇයි පිරිසිදුම වයස පව් නැනේ අකුසල් නැහැ මේ ලෝකයට බිහි වෙනකොට ඔය දැන් ඔයාලා ගාව තියනවා නේද ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය මානය හොරකම බොරුව වංචාව දූෂණය පෙරේත ගති ගොඩාක් තියෙනවානේ ඔය මොකක්වත්ම නැති මේ අපි ඔක්කොම ඊටාම පිරිසිදුයි පින්වන්තයි පව් නැහැ වැඩෙත්ම ලොකු වෙන්න මොකද කෙරුවේ පින මේරුවද පින පෝසත් කෙරුවද නෑ වරද කාගේද දැන් මෙතන චූටි පැටියෙක් ඉන්නවනේ මෙතන පොඩි උන් ඉන්නවා මේ ළමෙක් මේ සමාජයේ වැරදි කරන්න අසිෂ්ට වෙන්න ප්‍රධානම කාරණාව මෙවුන්ගේ අම්මයි තාත්තයි මේ ළමයින්ගේ අම්මලා තාත්තලා හේතුව ළමයාව රැකිය යුතු වයසේ රැක්කේ නැහැ. දැන් ළමා කාලේදී ළමයාට චූටිම කාලේ තේරෙන්නේ නැහනේ. ඌ ණයත් අල්ලනවා, පොළඟත් අල්ලනවා, ගින්දරත් අල්ලනවා, හොඳ එව්වත් කනවා, නරක එව්වත් කරනවා, ඕන තැනටත් යනවා, නැති තැනටත් යනවා. මේකට ලෝකේ තේරෙන්නේ නැති නිසා මූ යනවා මේ අමුතු ගමන. ලෝකේ ගැන දන්න අපි ඔහුට තේරෙනකන් රකිමින් බලමින් සුරක්ෂිතව තබමින් ඒ දරුවාට මේවා හොඳ නැහැ මේවා හොඳයි මේවා නපුරුයි මේවා නපුරු නැහැ මෛත්‍රිය සහගතයි මේවා වසයි මේවා වස නැහැ මේ අය හොඳයි මේ අය හොඳ නැහැ ආශ්‍රේයට සුදුසුයි ආශ්‍රේයට සුදුසු නැහැ මේ විදියට අපිට හොඳ නරක ලෝකය පිළිබඳවම අවබෝධය අම්මා දෙන බැවින් තාත්තා දෙන බැවින් පුබ්බාචාරිය මුල්ම ගුරුවරු දෙන්නා අම්මයි තාත්තයි අපායට වැටෙන්න නොදී දරුවාව නිර්වාණ මාර්ගයේම පිහිටන බැවින් අම්මා gedara budun අම්මා දරුවාට අවශ්‍ය සියලු වටපිටාවම ආරක්ෂා කරලා දරුවාගේ ජීවිතයත් ආරක්ෂා කරලා දෙන උත්තමාවිය උත්තමයා අම්මයි තාත්තයි නිසා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා අප්පා මෙව්ව පුතේ අර මම මුලදි කිව්වා වාගේ අපේ සංස්කෘතියේ වාක්‍ය විතරයි වචන විතරයි මේ රටේ ඉන්නවා නම් නොමග ගිය දරුවෙක් ඒ හැම දරුවාගේම අම්මා අප්පච්චි ගුරුවරු වැඩිහිටියෝ මේ දරුවන්ගේ ජීවිතවලට වග කියන්න ඕන අපි බනිනවා බාල පරම්පරාවට අපි දොස් කියනවා බාල පරම්පරාවට හැබැයි ඒක උත්පත්තියෙන් ඔතන හිටපු එකෙන් නෙවෙයි ඔය පාතාලයට අපි කොච්චර බයිනවද පාතාලයක් කියලා එකක් පුතේ ඉපදුන්නේ පාතාලයක් ඉපැද්දුවා පාතාලයක් නිර්මාණය කළා ඒවා කළේ අපි මේ වැඩිහිටියෝ හැටියට අපි කළේ
ඒ අපරාධේ. එකෙන් අත මිදෙන්න. මේ දරුවන්ට නුවණ ඥානය දෙන්න. හොඳම වයස යාම තුනේ මිනිහෙකුට හැදෙන්න පුංචිම වයස. ළමා කාලයේ ඉක්ම ගොස් තරුණ වයසට එනකොට ලැජ්ජ බය ඇති කෙනෙක් හිටියොත් ළමා ලෝකයෙන් නිර්මාණය වුණොත් ලැජ්ජ බය ඇති දරුවෙක් ඒ දරුවා තරුණ වයසට එන්නේ පින්වත් තරුණයෙක් හැටියට පින්වත් තරුණියක් හැටියට ලැජ්ජ බය තියෙන. එතකොට පුතේ තරුණ ජීවිතය නිර්මාණය කරනවා එතන ඉඳලා තලත් ඈනි වයස වයෝවෘද්ධ වයසට යනකම් පෝසත් බෝසත් ගති ඇතිව. අච්චරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලි. ඔය වයස වැරදුනොත් ළමා කාලේ වැරදුනොත් තරුණ වයසට එනකොට චරිතය කෙලසගෙන හිටියොත් ඔහුට ගෙවන්න වෙන අනාගත ජීවිතය නාකි වයසට එනකොට තටු හැලිච්චි නාකි කොකෙක් ඉහිගෙඩියක්වත් නැති මඩ විතරක් තියෙන වලක් ළඟ මාළුවෙක් මතුවේයි කියලා කුසගින්න නිවා ගන්න බලාගෙන ඉන්න හිස් බොල් එකෙක් වෙනවා කිව්වා බුදුහාමුදුරු. අච්චරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දන ළමා කාලය සම්පූර්ණම චරිතය කෙලසගෙන තරුණ වයසට එනකොට ධනෝපායන මාර්ගද අහිමි කරගෙන පාපතරයේ කැටියට තාරුණ්‍යයට ඇවිල්ලා වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට තට්ටු හැලිච්චි නාකි කොකෙක් මඩ විතරක් තියෙන වලක් ළඟ කුසේ ගින්න නිවා ගන්න බලාගෙන ඉන්නවා වාගෙන. මඩ විතරයි තියෙන්නේ ඉහිගෙඩියෙක් ගෙඹි පැටියෙක්වත් නැහැ. තටු හැලිලා ඉගිල්ලෙන්නත් බෑ. නාකි කොකා පයින් යන්නත් බෑ. දැන් මොකද කරන්නේ? ඉගිලෙන්න බෑ, පයින් යන්න බෑ, ඉන්න තැන මොකක්වත් නැහැ. මඩ කාලා මැරෙනවා මිසක්, පස් කාලා මැරෙනවා මිසක් ඌට එතනින් එහාට හෙටක් නැහැ. ඒ කරුමය මේ ඉන්න අලුත් පහේ ඔබ මේ බාල පරම්පරාවට නිර්මාණය කරනවා. ළමයි ඉස්කෝලේ යවන්නේ ඇයි? ළමයි ඉස්කෝලේ යවන්නේ බාහිර පන්ති යවන්නේ ඇයි? උගන්නන්න. මොනවද? උගන්නන්න මොනවද? ඔය බලාපියවක මේ ගෑනු කියන බොරු. ගුණධර්ම උගන්නන්න ඔය යවන්නේ. හැම ගහන්න දෙපැයි බොලන් ඇහි ඉඳලා. ගුණධර්ම උගන්නන්න නම් මෙහෙම හිතන්නකෝ. ආණ්ඩුවෙන් සිලබස් එකම අච්චු ගහලා ගෙදෙට්ට ගෙනත් දෙනවා. ගුරුවරු ටිකක් නොමිලේ උගන්නනවා. ගෙදර බුදුන් අම්මයි තාත්තයි මුල්ම ගුරුවරු දෙන්නයි විශ්වවිද්‍යාලයක් වාගේ ගේ ඇතුලේ ඉන්නවා. අය මේ පාරවල් ගානේ උදේ ඉඳලා රෑ වෙනකන් රෑ තිස්සේ තෙලි වෙනකන් අය යවන්න ඕනේ. අය ඒ සිලබස් එකටම යවන්න ඕනද? නෑ. ළමයට වඩා අම්මා ඇවිදිනවා. ළමයට වඩා අම්මයි තාත්තයි ඇවිදිනවා. ඔබ නුවර හින්දා ඔබට පේනවා ඇති. අපේ හද්දා වන්නේ උන් හිටන් මෙහෙ ඇවිල්ලා නතර වෙලා ඉන්නේ බෝඩ් වෙලා. අධ්‍යාපනය ලබන්න. අපි අන්දර මූකලම් වල අධ්‍යාපනය ලැබුවේ. උඩබෝ මළුවේ ධර්මාසනේ වැඩ ඉන්න සිංහයා පන්ති ගියේ නැතුව අන්දර කැලේ ඉපදිච්ච මං. මධ්‍යම පළාතේ එක්කුට ඉඳ ගන්න හම්බුණාද මේකේ අද? නෑ. ඒක හම්බුන්නේ.
ඉගෙන ගන්නවා නම් ඕන වලක් ඇති. ඕන මූකලානක් ඇති. උගන්වනවන ඇති. මේ මෝස්තරයකින් පිරිච්ච අමුතු සංස්කෘතියක් හදාගෙන අහංකාර ආටෝපිත ලංකාවක මේ දුවන ගමනේ කොයි ගුණ ධර්ම තියන අය? නාලන්දේ ටීචර්ලා 4 දෙනෙක්ව ගෑණි කොමට තියාගෙන ශිෂ්‍ය නායකයා මේකයි ඉගෙන ගත්ත ගුණ, මේකයි ඉගෙන ගත්ත ධර්ම. ස්වාමීන් වහන්සේ එක ළමයි කරපු අපරාධෙට අනිත් ළමයි මොනවා කරන්නද ඉතින්? ඒකා පුතේ මේ එලිදරව් වෙච්ච හින්දානේ. ඒකා එලිදරව් වෙච්ච හින්දා. කුඩුකාරයෝ කී දෙනෙක් ඉන්නවද ළමා ලෝකේ? අපේ හේ ස්කෝල් එක මේ ඊයේ පෙරේද මේ බඩ ගැටයෝ කුඩු වලට ඇබ්බැහි වෙලා පුනරුත්ථාපන කඳවුරු ටිකේ මගේ මල්ලි ඉන්නේ එක්ක පාලකයා හැටියට පාසල් වියේ ළමයි තරුණ වියේ ළමයි කවුද උන්ට ඉගැන්නුවේ? ඉගැන්නුවේ ඔබම අපි ඉන්න මේ සමාජයේ වැඩිහිටියෝ. දීලාද ගුණ ධර්ම? නැහැ. පින්නතුනි ඉස්සර ඉගැන්නුවේ ශිල්ප ශාස්ත්‍ර. ශිල්ප ශාස්ත්‍ර. දැන් මොනවාද උගන්වන්නේ? දැන් මොනවාද උගන්වන්නේ? මොනවාද පුතේ? මම පුතාලා ඉස්කෝලේ ගිහලා මොනවද ඉගෙන ගන්න? ශාස්ත්‍ර ශිල්ප නැ. ශිල්ප දන්න ළමයි නිර්මාණය වෙලා නම් අම්මා උදේ පාන්දර නැගිටින්න කලින් දූවරු ටික නැගිටිනවා. තාත්තා උදේ නැගිටින්න කලින් පුතණුවරු නැගිටිනවා. ශිල්ප ඉගෙනගෙන නම් අම්මට කුස්සියේ වැඩට අවශ්‍ය වතුර ටික ගෙනත් දෙන්න, දර ටික ගෙනත් දෙන්න, පොල් ටික ගාලා දෙන්න, මිරිස් ටික සකසලා දෙන්න, අනිත් අයට තේ හදන්න, නැගිටින අයට දුව නැගිටලා අම්මා කුස්සියේ වැඩ කරන අතරේ ගේ දොර අස්පස් කරලා බුදියපු තැන් සකසලා පිළියෙල කරලා අතුපතු ගාලා ඉස්කෝලේ යන්න දිරිය දුවක් ගේ ඇතුලේ ඉන්නවා. ශිල්ප දන්නවනම් මට කියන්න ඔයාලගේ දූවරු ශිල්ප දන්නවද කියලා දැන්? ඔයාලගේ දුවලා ඉන්න අය ශිල්ප දන්නවද? පුතාලා ටික කකුල මෙහෙම අල්ලන් ඉන්නවා හඳුන්නේ උඩට. අම්මා සපත්තුව දානවා. ලේස් එක ගැට ගහනවා. කලිසම මෙහෙම දානවා. පුටුවේ ඉඳවලා කලිසම දානවා. ෂර්ට් එක දානවා. බොත්තම් ටික දානවා. කොණ්ඩේ පීරනවා. මූණේ පවුඩර් ගානවා. සියල්ලම කරලා පොත් ටිකක් දාලා කෑම එකක් දාගෙන අම්මා බෑග් එක කොන්දේ එල්ල ගන්නවා. වාහනයක් ගෙදර ගාවට එනවා. ඒකට නගිනවා. නැගලා අම්මත් නගිනවා. බස් එකෙන් බහිනවා. පොත් එක එල්ල ගන්නවා. පන්තියේ මේසේ උඩින් තියනවා. අම්මා වැට ගාව ඉන්නවා. එනකොට අර රූල් ටික ආපහු කරන්න. මේක කාලකන්ණියෙක් කරන්නේ ඔබ. මේක නිකමෙක් කරන්නේ ඔබ. පව්කාරයෙක් කරන්නේ ඔබ. හිඟන්නේක් කරන්නේ ඔබ. අම්මා අප්පාගේ දුක දන්නේ නැති චණ්ඩාලේ කදාපුවේ ඔබ. ඒගොල්ලන් නිවන් පතනවා. ඒගොල්ල ලස්සන හෙටක් හදන්න කියනවා. කාටද කියන්නේ? හදන්නේ උන් ඉන්න එපා. සම්බුද්ධ ශාසනය රකින්න කියනවා. රකින්නේ උන් කෝ? ශාසන ලැබියාව තියෙන උන් බිහි වෙන්න එපා. හාඳුරුව වදනවනේ පන්සලේ. හාඳුරුව වදලා මහාන කරන්න ඕන. සංඝ පැටව. ශාසන ලැබියාවෙන් පූජා කළා.
6-7 දෙනා 7-8 දෙනා 10-15 දෙනා ගෙවල් වල හදලා ශාසනයට රට රකින්න රාජ්‍ය සේවයට මතු පරම්පරාවක් නිර්මාණය කරන්න අම්මා අප්පච්චි පෝෂණය කරන්න මේවට බෙදලා දුන්න හදලා අපේ නායක හඳුනේ ඒ පින්වන්තකම අපේ ගෙවල් වල 10ක් 12ක් නේ බිම්බිසාර මහරජුරවන්ට කුමාරවරු 500යි කිව්වහම මේ කිලාගේ ඇස් උඩගිල් මේ කමාර මිනිහනේ මේ කමාර මිනිහනේ කියලා මේ කිලාගේ ඇස් උඩ ගිහිල්ලා පිරිමි නිකන් උපහාසයෙන් අපහාසයෙන් වාගේ බලලා විස්මයටපත් වෙනවා. ඇයි උඹලා ගෙදර දෙන්නයිනේ. එහෙම නැත්නම් 3 දෙනයිනේ. ඇත්තටම උඹලත් අර පෙති ගිලලා මැරුවේ නැත්නම් 500ක් නැතත් 50ක්වත් ඉන්න තිබ්බා. උඹලා මොකද කෙරුවේ? පෙති ගිල්ලා හේදුවා යවුවා. වෛරයෙන් බලන්න එපා ඇත්ත මේක. උඹලට යන්න අපායක් වෙනම හදන්න ඕන. නරකයේ තිරිසන් പ്രേත අසුර මේ අපාය හතරේ කැරකෙනවා හැර උඹලට දෙව්ලෝ බඹලෝ මනුලෝ හිමි නැහැ. සත්‍යමයි මම මේ කියන්නේ මූණ බලාගෙන හෘද සාක්ෂියෙන් අහලා බලන්න. අපේ ගෙදර දෙන්නෙක් උනේ ඇයි? බිම්බිසාර මහරජුරවන්ට 500ක් උනේ ඇයි? කාග මහඳුරුවන්ගේ ගෙදර ඒ අම්මටයි අප්පච්චිටයි 10ක් උනේ ඇයි? මගේ ගෙදර දෙන්නෙක් උනේ ඇයි? අපේ හාඳුරුවන්ගේ ගෙදර 9ක් 10ක් උනේ ඇයි? උඹලා ගෙදර දෙන්නෙක් උනේ ඇයි කියලා බැලුවා නම් ඇත්ත පේනවා. ඇත්ත පේනවා. කෝටි පුතේ අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ දෙක අධ්‍යයනය කරනකොට කෝටි 30කට එහා ඉඳලා තියෙනවා ලංකාවේ. පිම්බිමේ ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන පිහිටි මේ පිම්බිමේ බුදුන්ගේ දේශය කියන නිර්වාණගාමී මිනිසුන්ගෙන් සැදුන්ලත් සමාජයේ නිවන් දකින්න අර අපායවල වල ඉන්නේ උන්ට ඇවිල්ලා උපදින්න තැනක් තියෙන්න එපැයි මනුලොව. මෙවුන්දලා ගිනි තියනවා ඉපදෙන එකාට. කෝ තැනක් උපදින්න නෑ. ඒගොල්ලෝ නිවන් පතනවා. ගිනි තියලා ඇටමාලේ ගනලා. බෝධිය ගාවට ඇවිල්ලා නාකි වෙලා ඉඳලා පඩංගු වගේ තරුණ කාලේ කරන්න ඕන ටික ඔක්කොම කෙලි ටික කරලා ඉවරලා ඇවිල්ලා දැන් සියල්ල නිමා කරලා ගයිනවා ඇටමාල. උඩ දිසාවේද යට දිසාවේද උතුරු දිසාවේද දකුණු දිසාවේද නැගෙනහිර දිසාවේද බටහිර දිසාවේද ආදී වූ දස දිසා භාගෙහි සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. ඔව් යයිද නිවන්? ඒ කරන්නේත් පවක් ලෝකේ රවට්ටනවා මෛත්‍රී වගේ පෙන්නනවා වංචාවක් කරමින් මෛත්‍රිය වගේ පෙන්නනවා වංචනික අදහසින්. ඒ හින්දා ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන බාල තරුණ වයෝවෘද කවර හෝ වයසකදී ඔබ දැන් ඉන්න තැන ඉඳලා බලන්නකෝ එතකොට හරි ලේසි. ඔබ දැන් ඉන්නේ බාල වයසේද තරුණ වයසේද වැඩිහිටි වයසේද? ඔය ඉන්න තැනින් පටන් ගන්නකෝ. ඔබ දැන් ඉන්න තැනින් පටන් ගන්න. මෙතෙක් ආගමන වැරදි නම් නිවැරදි කරන්න. කල කී දේ හිතපු දේ වැරදි නම් නිවැරදි කරන්න. ගමන වෙනස් කරන්න
දකින විදිය වෙනස් කරන්න, කරන වැඩ වෙනස් කරන්න, කතා කරන විදිය වෙනස් කරන්න, හිතන පතන විදිය වෙනස් කරන්න අලුත් ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන්. අලුත් මගක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිර්මිත අලුත් මග ආර්ය ධර්ම මාර්ගය තමයි. ඒ නිර්මිත මාර්ගය ආර්ය ධර්ම මාර්ගය. හිත, කය, වචනය කියන ත්‍රිවිධ ద్వාරය සම්වර කොට ක්‍රියාවෙහි නැමීමෙන් මතුවෙන්නේ ආර්ය ධර්ම මාර්ගය. ඒකේ ගමන් කළා නම් අපිට මුණ ගැහෙන්නේ නිර්වාණය පුතා. සැනසීම, සතුට, සැපත ඒක අහිමි වෙන්නේ. ඒ වාග්ය සොයා යන්න මහන්සි ගන්න. ඕනෑම තැනක පුළුවන් පින් කරන්න. පින් කරන්න තැනක් තියනවද? නෑ නෑ නෑ. දැන් මේ මෙවුන්දලාගේ හිතේ සිල් තියෙන්නේ පන්සලේ, යමක් කණ්ඩි පන්සල්. යමන්නන්ගේ පන්සල්, සිල් තියෙන්නේ පන්සලේ. පන්සලේ නෙමෙයි සිල් තියෙන්න ඕන. සිල් තියෙන්න ඕන පාරේ. එතකොටනේ හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් නේද පුතා? රියදුරොන්ට තිබ්බා නම් සිල් තව එකෙක් යට කරගෙන යන්නේ. මං දැන් එනකොට මාතලේ බස් එක්කුයි වීල් එක්කුයි හැප්පිලා කුඩු වෙලා. ගිය සැරේ එදා අපේ හඳුනේ අපි ඇවිල්ලා ගියේ. ඒ යනකොටත් මෝටර් සයිකලයකුයි වීල් එක්කුයි හැප්පිලා. රෑ 11ට විතර ඇති. වීල් එක ළඟට මං ගියා. කොල්ලව ඒකෙන් ගන්න කියලා බලන්න. අපේ වාහනේට ඉස්සරහින් ගියේ. බයිසිකලේ හැප්පුණා. බයිසිකල් කාර්යය පාර මැද්දෙම වැටුණා. 100ක් පතන්නේ කුඩු වෙලා ගියා. වීල් එකේ ඇඹිලා යකඩෝලට හිර වුණා. වීල් එකේ හිටපු එක. ගන්න කියලා ගියා. හරියට අරක්කු හැලුවා වාගේ ගඳ. මං අත තියලත් මෙහෙම අත ගත්තා. අපේ හාමුදුරනේ මේක අදින්නකෝ කියලා කියනවා දැන්. මං ඊට පස්සේ ඒත් කමක් නෑ බේබද්දා වුණත් දුකකින්නේ නිදහස් වෙන්නේ කියලා කකුල තියලා, මගේ කොන්ද කැඩිලානේ තියෙන්නේ, මට වැඩි වාරු ගන්නත් බෑ. කකුල තියලා මං යකඩ ඇල්ලුවා බලන්න බෑ ඒක අල්ලන්න. ඒ ගමන මං ඔළුවට අත තියලා කිව්වා හිටපන් පුතේ කවුරු හරි එනකන් කියලා. ඒ වෙලාවේ ඊට පස්සේ අහල පහලායට එන්න කියලා ගෙනල්ලා ගත්තා. උන්ගේ කෑලි නෑ පුතා. උන්ගේ කෑලි නෑ. උන්ට බ්‍රේක් තිබ්බා නම් වාහනවල බ්‍රේක් තිබ්බ දෙකේම. බ්‍රේක් නැත්තේ කාටද? උන්ට නෑ බ්‍රේක්. උන්ට බ්‍රේක් තියෙන්න කොහෙද ඒක තියෙන්නේ? ඈ? මිනිහෙක්ගේ බ්‍රේක් තියෙන්න ඕන කොහෙද? ඈ? මිනිහෙකුට කොහෙද පුතා මිනිහෙකුට බ්‍රේක් තියෙන්න ඕනේ? හිත, කය, වචනය තුන්දොරේ බ්‍රේක් තියෙන්න ඕනේ. ඔය සමහර මට මතකයි ගල්කිරියාගම පොලිසියට කාන්තාවක් ආවා, මිනිහා ගහලා දත් දෙකක් ගැලවිලා. දත් දෙක ලේන්සුවක ඔතාගෙන පොලිසියට ආවා. ඒකගේ කටට බ්‍රේක් නැහැ. ඔ මේ ගොඩෙත් ඉන්නවා. අර පිරිමින්ට බ්‍රේක් තියෙන හින්දා ටිකක් හරි මෙවුන්ගේ දත් ඇඳ බේරිලා තියෙනවා. නැත්තම් මෙව්වගේ දත් ඇඳි නැහැ. මන් දන්නවා වග නැන්දා ලේලිට කියනවා, ලේලි නැන්දට කියනවා. ඕකට අරක මැදි වෙච්ච ගමන් ඌට කියන පද ඈ ලේලි කියනවානේ. මම මට වඩා වටිනවා නම් තියාගන්න. එතකොට දත් ගලවල් නැද්ද? ඈ ඒකොල්ලට අම්මව තියාගන්න නම් මේ කිව්ව කැන්දන් එනවද ගෙදර? ඒකොල්ලට අම්මව තියාගන්න කියනකොට මේකීගේ දත් ගලවනවා නෙන්න. ඒ වෙලාවට පොලිසිය ගියාට වැඩක් නැහැ. හිටපු OIC හරිය හොඳයි. ඕක විභාග කරන්න මටත් එන්න කියලා මාත් ගියා. කිව්වා මේක නෙමෙයි පිළිගන්නේ අරක හිරේ දාන්නම කියනවා.
මේක බරපතල වරදක් ඒ හින්දා අරක හිරේ දාන්නම කියලා කියනවා. ඒ ගමන OIC මහත්තයාට කේන්ති ඇවිල්ලා කිව්වා මේ රාලාමිලාට එන්න කියලා මේ කව දානවා කූඩුවට. ඒකොල්ලන් ලෙජර් එක අරන් එනවා. ඔක හිරේ දාන්න තමයි ඕනේ. කියලා මිනිහව යවලා ඉවරලා ගෑනිට කිව්වා දත් කීයක් ගැලවුවා? 2යි මහත්තයා. ඌ හරි හොඳයි කිව්වා. ඌ හරි හොඳයි. ඌ 2යි ගැලෙව්වේ. මගේ ගෑණි නම් තොගේ 32ම ගලවනවා කිව්වා. මගේ ගෑණි නම් මං තොගේ 32ම ගලවනවා. මේ හාමුදුරුවොත් ඉදිරියේ මේ OIC වෙච්චි මාත් ඉදිරියේ තෝ ඔහොමනම් ගෙදර තෝ කොහොම ඇද්ද? ඔය එහෙම මණ්ඩිලා ඉන්නවා අප්පා මේ ඉන්නවනේ ඔය හීලා වෙලා ඉන්නව නේද පුතා ඔය සාන්ත සුන්දර විසාකාව පත්තිනි අම්මා තව ටිකකින් නිවන් ඒ වගේ තමයි අප්පා පෙනුම රංගපෑම කාව රවට්ටන්නද රවට්ටන්න බෑ තමන්මයි රැවටෙන්නේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා තමන්ට පිහිට තමන්මයි තමන්ගේ සතුරා තමන්මයි තමන්ගේ සතුරත් තමන්ගේ මිතුරත් තමන්ට පිහිට පිණිසත් තමන් විනාශ කිරීම පිණිසත් තමන්මයි ඒ නිසා අවබෝධයෙන් යුක්තව ජීවිතය දැක දැන අඳුනාගෙන සුපසන් ගමනක් යන්න මේ වයස් කාණ්ඩ තුනෙන් එකකදීවත් ඔබ දැන් ඉන්න තැන අවදියෙන් බලලා ඒකට වටිනාකමක් දෙන්න. ඒකට වටිනාකමක් දීලා ඔතන ඉඳලා හදන්න. ඔතන ඉඳලා නිවැරදි කරන්න. නිවැරදි කරන්නේ කොහොමද? පින්නතුනි. හරි ලේසියි අපිට. බෞද්ධ දර්ශනය තියෙනවා. ඒකේ පව පින පෙන්නලා තියෙනවා. හොඳ නරක පෙන්නලා තියෙනවා. කුසල් අකුසල් පෙන්නලා තියෙනවා. අපි දන්නවා. සුදු මහත්තයා මේ ඉන්න කොල්ලගෙන් ඇහුවොත් හොඳ නරක කොල්ලා කියනවා මන් දන්නවා. හරි වැරදි දේ දැනට සමාජයේ තියෙන කොල්ලා කියනවා. කොල්ලට තේරෙනවා. සිගරට් බොන්න හොඳ නැහැ. කිරි බොන්න හොඳයි. එහෙනම් සිගරට් වලට වියදම් කරන සල්ලි අපායට විනාශයට යන එකක් කිරි බොන්න වියදම් කරන එක පෝෂ්‍යදායි මිනිසෙකු වීමට ශ්‍රේෂ්ඨ එකක් කියලා මේ කොල්ලෙන් අහුවොත් එහෙම කිරි බොන එකද හොඳ සිගරට් බොන එකද කියලා කොල්ලා කියනවා කිරි බොන එක කියලා. දැන් තේරෙනවද? ඒ වුණාට මෙවුන්ගෙන් අහුවොත් එහෙම කිරි බොන එකද සිගරට් බොන එකද? මහයුන්ගේ හොම්බ දිහා බලාපියවක ළඟ ඉන්න එක. දැන් ළඟ ඉන්න මිනිහෙක් තමන් ගාව ඉන්න එකාගේ තොල් පොටවල් දෙක දිහා බලපං. ඔක දැන් ඔක කණ්ඩ වාගේ හදයි හපාකයි. හපා කාලා දැම්ම කණ්ඩ බෑ. ඇත්ත මම මේ කියන්නේ දැන් ඌගේ ඒ කළු පාට තොල් දෙක නිර්මාණය කෙරුවේ ඌගේ අම්මත් නෙමෙයි තාත්තත් නෙමෙයි ගුරුවරුත් නෙමෙයි වැඩිහිටියොත් නෙමෙයි තමන්මයි. මෙහෙම තියාගෙන ගින්දර ඇදලා දුම් ගහලා අතේ සල්ලි දීලානේ බලන් පිච්චුවේ. අතේ සල්ලි දීලා පිච්චුවේ. ඒ පාපය ඒ අපරාධය අපිට 탁සේරු නෑ පුතා. මං ගණන් හදලා බැලුවා අවුරුද්දකට අපේ නායක හඳුන්නේ 2,65,000ක සිගරට් පුච්චනවා. ජීවිතෙත් එක්කම පුච්චනවා. හැබැයි දරුවන්ගේ අධ්‍යාපනයේට එච්චර යොදන්නේ. අම්මව සන්තෝෂ කරන්න එච්චර යොදන්නේ. බිරිඳගේ සතුට සැනසීම පිණිස එච්චර යොදන්නේ. දරුවෝයි බිරිඳයි ස්වාමියායි එකතු වෙලා ලෝකයේ තියෙන බොහෝ දේ දැකලා බහුශෘතයෙක් වෙන්න වන්දනා ගමන් කීයක් ගියාද බලන්නකෝ මේ අවුරුද්දේ 2025 වන්දනා ගමන් කීයක් ගියාද ගෑණී මිනිහයි ළමයිනුයි මේ ලංකාවේ තියෙන ශ්‍රී විභූතිය පෙන්වන්න පෙර රජදරුවෝ නිර්මාණය කරපු
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහමත් එක්ක ගොඩ නැගු පෙර රටේ මුතුන් මිත්තෝ හදාපු පෝසත් ලංකාවේ වග පෙන්නන්න එක්ක ගියාද? නෑ. ඇයි සල්ලි නෑ? අය වන්දනාව යන්න කොහෙද තියෙන්නේ? එතකොට මේ පුච්චපු 2,65,000 වටින්නේ නැද්ද? ඒත් එක්කම පුච්චපු ආත්ම ගෞරවය ඒත් එක්කම ලබාපු gedara අප්‍රසාදයන් වැරදි ආදර්ශයන් දැන් තාත්තා සිගරට් බොනවා දරුවා බලාගෙන ඉන්නවා. ඒක සරල දෙයක් වාගේ කොල්ලට ටික දවසක් යනකොට ආස්වාදනීය කැරකි කැරකි දුන් යනවා මූණ වටේ සදාසනසි අම්මාගේ බීඩි කොටේ කොල්ලට එහෙම එකක් නෙන්නේ ඔළුවට. මම මේ සමරු පොතක තිබ්බ ගොම් වාක්‍යයක් කිව්වේ. දැන් මේ කාලේ සමරු පොත්වල ලියන ඒවා මං කිව්වේ. ළමයි දැකලා තියෙන ලෝකයේ ස්වභාවය. එයින් එහා ගිය පුණ්‍යවන්ත ආධ්‍යාත්මීය ජීවිතයක් ගෙවන්න පින්නතුනි අපේ ආරක්ෂාවට නීතිය තියෙනවා. නීතියේ දඬුවම් ලැබිය හැකි වැරදි මොනවාද? නීතිගරුකව ගියොත් ලැබෙන වරප්‍රසාද මොනවාද කියලා නීතිය කැඩීමේදී අපට ඒක උගන්වලා තියෙනවා. අද දැන් එනකොට ප්‍රවෘත්ති වලට කිව්වා අපේ නායක හාමුදුරුවෝ මායි අහගෙන ආවේ අර පහුගිය අරගලේ වෙලාවේදී മന്ത്രിවරයෙක්ද කොහෙදෝ මරාපු සිද්ධියේ නඩු තීන්දුව අද දුන්නා 12 දෙනෙකුට මරණීය දඬුවම් නියම වුණා. 6 මාසයක හිර දඬුවම් තව පිරිසකට නියම වුණා. තවත් කොටසක් නිදොස් කොට නිදහස් කළා. දැන් මෙහෙම සිද්ධියක් අපි දැන් දැකලානේ තියෙන්නේ අත්දැකීමෙන්ම. එතකොට එවැනි එකට මොන රංචුවේ ගියත් සහභාගී නොවෙන්න අත නොදා ඉන්න හීලා වෙන්න අනුකම්පාවක් ඇති කරගෙන සතුරා වුණත් නොමරා ඉන්න උපායශීලී මෛත්‍රී සහගත සත්පුරුෂයෙකු වුණා නම් එදා අර කුලප්පුවට ආවේගයට ගත්ත තීරණයේ ඉදිරියේ අද කොච්චර කම්පාවක්ද? මරණීය දණ්ඩනේ ලංකාවේ වාසනාවට බොලම් මරණීය දණ්ඩනේ නියම වුණාට එල්ලුම් ගහ නැහැ. බෙල්ල කපන්නේ නැහැ ඒ වෙලාවේ. මේක අරාබියේ වාගේ නම් ඒ වෙලාවෙම පුතා කඩුව තියාගෙන හිටියන් නමාපිය කිව්වා කැපුවා දෙකට. ආ වැඩි වෙලා යන්නේ. මගේ තීරණේ කියන්නේ හොඳ නැති හින්දා. ඔව්. මගේ තීරණේ මං කියන්නේ. මං වගේ නම් දෙන තීරණ එහෙම තියෙන්නේ. නැත්තම් හදන්න බෑ. ආචාර ධර්ම නැති රටක් ආචාර ධර්ම පරිහානියට ගිය රටක් මෝඩයන් ඇති රටක් නැවත නිර්මාණය කරන්න නම් උන්ට ප්‍රබල නීතියකින් බියවද්වා බය ගන්නවා හීලෑ කොට ඥානය ලබා දෙමින් පාපයෙන් අත මුදවන්න ඕන. නැත්තම් බෑ පුතා. නැත්තම් බෑ. රිලවට නැටුම් උගන්නන්න කෙවිත තිබ්බේ නැත්තම් පුළුවන් වෙයිද? ඈ? කෙවිත තිබ්බේ නැත්තම් රිලවට නෑ. ඔහෙන් ගෙනල් කැලේ ඉඳලා ගෙනල්ලා ඔහම තිබ්බා. ලණුවක් දාලා තිබ්බා කියන්නේ. කප් මහත්තයා මේ මට ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැති හින්දා උඹව ගෙනහිල්ලා පෙන්නලා තමයි ජීවත් වෙන්න තියෙන්නේ. නැන්ද මාම බලන්න කදමලු බැඳගෙන යන විදිහ පෙන්නපන්. රිලෝ බලනින්දි රිලෝ මූණ දිහා බලනින්දි රිලව මැරෙනකන් කිව්වත් ලොක්ක මැරෙනකන් කිව්වත් කදමලු බැඳගෙන රිලවට යන්න බෑ. ඒ හින්දා තමයි කෙවිත ගත්ත.
මෝඩයට උගන්වන්නත් දඬුවම් ඕනේ. දඬුවම් නැතුව උගන්වන්න බෑ. මේ වර්තමානයේ ළමයින්ට උගන්වන්න හීන් චකිතයක්වත් ඇති වෙන්නේ නැති වෙන්න උගන්වන්න කියන්නේ කායිකව මානසිකව. නමුත් ආඳුනේ උගන්වන්න බෑ. බහුතරයක් ඉන්නේ විවිධ උපායශීලී මාර්ගයන් ඔස්සේ දරුවාව රඳවාගෙන අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ අය. කර්මානුරූපව ප්‍රඥා ගෝචර දරුවෝ ටික දෙනයි නැත්තම් බෑ. දණ්ඩනයක් තිබ්බේ නැත්තම් යුද හමුදාවක් නෑ මල්ලි. විනයගරුක යුද හමුදාවක් තියෙන්නේ ඒකේ තියෙන නිල දූරාවලිය සහ දඬුවමේ ස්වභාවය. නැත්තම් බටයෝ පුහුණු කරන්නත් බෑ. ගම්වල හිටපු නූගත්ම ටික අරගෙන හීලෑම කරලා තියලා තියෙන්නේ. බලන්නකො උද්ඝෝෂණ කරනවාද? හැබැයි ඉගෙන ගත්ත ගුරුවරු ආම් පාරේ බුදි. උද්ඝෝෂණ වෛද්‍ය විද්‍යාලයෙන් ආපු වෛද්‍යවරු ආම් උද්ඝෝෂණ බුදි. හැබැයි පහේ පන්තියට ගිය සොල්දාදුවා රාත්‍රියට දවාලෙත් වැඩ රට වෙනුවෙන්. එහෙම හැදුවේ දණ්ඩනයක් තිබ්බ හින්දා. දණ්ඩනයක් නැති හින්දා තමයි අර එහෙම ඉන්නේ. ඔය රටට හිතවත්ද? හෙටක් හදන්නද? නෑනේ. අකාරුණික බවනේ. බර වේතනයක් හම්බෙනවා නම් ඒකෙන් සෑහීමකටපත් වෙලා මේ රටේ ගිලනුන්ටනේ අප්පා බෙහෙත් දෙන්නේ. වෙදකම් කරන්නේ. දිවුරුන් දුන්නේ එහෙමනේ. රටේ සල්ලි වලින් ඉගෙනගෙන. කෝ මෛත්‍රිය? කෝ සෙනෙහස? කෝ ආදරය? කෝ අස්සම් කරපු දිවුරුම් ප්‍රකාශයේ අස්සම් කරපු වගන්ති වල අරුත් ඒවා මොකක්වත් නැති පව් ලෝකයක මේ සරන්නේ දුවන්නේ ගිහි පැවිදි අපි ඔක්කොටම පින්නතුනේ මග තේරිලා නැති හින්දා. එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය මාර්ගයේ හැසිරෙන්නට ජීවිතේ මේ යාම තුනෙන් එකකදී හරි නිර්මාණය වෙන්න. ඒකට ලැජ්ජ බය ඇති මිනිහෙක් තමා තුල ගොඩ නගන්න ඔබ දිහා බලලා අද ඔය ඉන්න තැන ඉඳලා පටන් ගන්න වීරිය වඩන්න නැවත දකිමින් බලමින් සිහිපත් කරමින් කල්පනා කරමින් අවබෝධය ඇති කරගෙන ඒ ගමන යන්න. ඒ සඳහා ඔබට අවබෝධයේ ශක්තිය තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ බලයෙන් ජයසිරි මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයේ බෙලෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව හැමෝම දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. පින්වතුනි ඔය ඉන්න තැන්වල ඔහොමම ඉඳගෙන දෑත නලලේ තබාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වන්න. ඔහොම